සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ නිමිත්ත සුමිත් සහෝදරයා, ඒ වගේම එතුමාගේ අම්මා තාත්තා, එතකොට පවුලේ ඥාතීන්, එතකොට හිතවතුන්, පන්ති අය, එතකොට ගමේ අය සහ මොකද්ද මේ අපේ සදහම් ශක්ති පත්නම හරහා සම්බන්ධ වෙලා දැන් පවුලේ වගේ මෙතන සම්බන්ධලා ඉන්න සියලු දෙනාගේම අවසරයි. එතකොට අද අපිට විශේෂ දවසක්. අපි විවිධ මන්ත්‍රීවරුන්ට විවිධ කාලවල විවිධ පක්ෂවලට විවිධ කණ්ඩායම්කට වැඩ කරලා තිබ්බට අද තමයි මම හිතන්නේ අපේම කියලා කෙනෙක්ව දිනවන්න ඕනේ කියන තැන ඉඳගෙන අපේම thank you වැඩසටහනකට දායක වෙන්නේ. එතකොට මේක වෙනදා අපි සම්බන්ධ ඡන්දයකට මැතිවරණයකට එහා ගිහිල්ලා මේක අපේ පවුලේ කෙනෙක් තමන්ගේ කෙනෙක් කියන තැන ඉඳගෙන කරන වැඩක්. මොකද දේශපාලනය කියන තැනට එන්න මම හිතන තුන් හිතකවත් තිබිච්ච කෙනෙක් නෙමෙයි. නමුත් මේ පැවති සමාජිකමේ සහ එක්ක දේවල් එක්ක සහ මේ ගමට ප්‍රදේශයට මේ පැත්තට දෙයක් කරන්න ඕනේ. මේක මේ ප්‍රාදේශ සභාව හරහා යම්කි මට්ටමකට ඔසවා තබන්න පුළුවන්කම තියනවා කියන එක තේරුම් අරගෙන ඒ දේ මෙතෙක් වුණාට වඩා බොහොම ඉහළින් කරන්න අවස්ථාව තියෙනවා කියන බව තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ඉදිරියපත්ලා ඉන්න. මොකද සුමිත් අමුතුවෙන් ලාභ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. ජීවිතේ ඇතිතරම් කටුකාලා ඇතිතරම් හෙම්බත් වෙලා ඉන්නලා ඒ ඔස්සේම ගිහිල්ලා පන්නරේ අරගෙන මේක දිනලා යම්සි තරක ඉස්ලාවර වෙලා ඉන්න මිනිස්සේ. මොකද අවුරුදු ගාණක් නේද? සමහර අවස්ථාවල අපි කොහොමද ඊළඟ දවසේ ගෙවන්නේ කියන තැන ඉඳගෙන පාරවල් ඉඳන් කල්පනා කරපු අවස්ථා තියෙනවා. මොකද ඔයගොල්ලෝ හැමෝම කෙම යාළුවෙක් වගේම මම දන්නේ අවුරුදු 30කට කලින් ඉඳන් අපි එකට ඉඳලා ප්‍රශ්න වලට මුහුණ දීලා එහෙම කාලයක් ඇවිල්ලා චාලි මම ධනුෂ්ක ඒ වගේම පසුව ඔයගොල්ලෝ ගම විදියට සම්බන්ධ වෙලා විවිධ වැඩවලදී එකතු වෙලා තුන් හිතට ඡන්ද බලාපොරොත්තුවක් නැතුව මේ ගමේ ප්‍රදේශයේ විවිධ වැඩවලට සම්බන්ධලා ඉඳලා දැන් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ ප්‍රදේශයේ දිනු ගන්නයි අදහස් කරගෙන ඉන්නේ. එතකොට මේ කරන වැඩේට මම විවිධ පක්ෂ වලට ඡන්ද දීලා තියෙනවා. ඔබ විවිධ පක්ෂ වලට ඡන්ද දීලා තියෙනවා. අපි කවුරුවත් මේක එකක් බදාගෙන ඉන්න බෑ නෙමෙයි. නමුත් මේ අවස්ථාව සුමිත් අරගන්න අපිට පුළුවන් උපරිමය කරලා කැපෙලා මේ දවස් 45 ඇතුලේ කවුරුවත් එක්ක ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරගන්න නැතුව කාටවත් අසාධාරණයක් කරන්න නැතුව කාටවත් වැඩියෙන්වත් අඩුවෙන්වත් සලකන්න නැතුව ජාති කුල ආගම් ભેද මුකුත් නැතුව එකට ඉඳගෙන මේක ජයග්‍රහණයකින් කෙරවල කරන අවස්ථාව දක්වා එකතු වෙලා අපි ඔබේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙනවා කියන දේ කියන්නයි අපි මෙතනට ආවේ. ඉතින් මේ පොරොන්දුව අද දීලා අද සිට මේ පටන් ගන්න වැඩ කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අපි වෙනුවෙන් අපිට පුළුවන් උපරිමේ කරන බවට මේ හැමෝම වෙනුවෙන් පොරොන්දු වෙමු. අනාගතයේ සුබ වේවා, සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.
තියෙන සෑම රැකියාවලට උඩට එන්න. මොකද ඒක මම කාර්මික විද්‍යාලවලට යොමු කරන්නේ. එතකොට දැන් ඔබ ගාව තියෙන්න ඕන. එතකොට දැන් හැම අවුරුද්දෙම දෙපාරක් පූර්තිය පුහුණු දැන් වාරිය පොලෙන් පුරුණ බඳව ගන්න ඕනේ. නාරම්මලි ඔය දෙකකින් දානවා මේ දෙපාරක් තමයි. එතකොට මේ යටින් අපිට
කවුද කියන එක අමුතුවෙන්ම කියන්න අවශ්‍ය නැහැ. මොව් මේකේ දානෙට මගුලට පිළිදෙට මලගෙට හැම දෙයකම මම හිතන්නේ මෙතන ඉන්න සියලුම දෙනා සාක්ෂිදාරයි මේ හැම ගෙදරම සම්බන්ධව මේ නැතුව වැඩක් කෙල්ල නැත්තරම් ඔහු ලංකාවේ ඉන්නවන් නම් ඒක මේ රට ගිහිල්ලා හිටියද රට යන්න කලින්ද ඒක ඉස්කෝලේ කාලෙද එහෙම එකක් නැහැ. ඔය හැමදේම හිටියා. මේක මේ දේශපාලනේ කතාවක් නෙමෙයි. එතකොට අපි විවිධ පක්ෂවල හිටව මිනිස්සු මේ විවිධ පක්ෂවල සර්ලා අපි විවිධ පක්ෂවලට කතා කරලා විවිධ කතායන් එකතුලා විවිධ වැඩවල හිටව මිනිස්සු. නමුත් මේ තීරණය කරන සෞඛ්‍ය ජාන්ත්‍රිකවරණයේදී මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මීට වඩා හොඳ දෙයක් අපේ ගමට රට වෙන්න ඕනේ. එයාම ඔහු තීරණයක් ගන්නවා. වත්මන්දන අපේතුමාගේ වැඩ පිළිවෙලක් එක එකතු වෙලා ඔගොනි වැඩ ගන්න. මේ කියක් ගන්න මේ හැම තැනම මම හිතන්නේ එතකොට මේ චමිත මාත්‍යාත් එක්ක ඇවිල්ලා කතා කරලා ඔබ ඔබේ යුතුයකම උන් විශ්වාස කරලා ඉෂ්ට කළා. ඒ වගේ ඊට පස්සේ ආවා මහා මැතිවරණය. ඒක මම හිතන්නේ බලාපොරොත්තු වලටත් ඉහළට ගිහිල්ලා 3 බලයක් තිබුණා. 159ක් ආසන එක්ක ඔබ විශ්වාස කරලා පස් කළා. ඒ විශ්වාසයට මම හිතනවා මේ සුමිත්ලා මේ ගම් වල ඇවිදපු මේගොල්ලන්ගේ විශ්වාසය බලපාන්න ඇති ගොඩක්. ඒ මොකද අලුත්ම කණ්ඩායම දේශපාලනට අලුත්ම පිරිසක් බොහෝ වෙනපත් වෙන මම හිතන්නේ මෙහෙම අත්තුව අපේ ඒ වත්නාය සහෝදරයා මේ ප්‍රදේශයට තව නමුත් බොහෝ දෙනෙක් ඔබලා විශ්වාස කරලා දුන්නා. හැබැයි ඒක ප්‍රතිඵල අපි දකිමින් ඉන්න යම් කියට සලක් කරමින් ඉන්න. එහෙනම් ඔවුන්ට දැන් තවදුරටත් මේ ප්‍රතිලාභ මේ සහන කියන අර්ථයට තමයි දාතිය හදන්නේ. ඒ දෙය ගමට ගේන්න පාදේ සභාවත් ඕන. එතකොට මේ ගම් වල වැඩ කරු මේ ගම් වලට හයිය වූ අවංකව දෙයක් කරපු අය මේ සඳහා ඉදිරිපත් වෙන්න ඕන. ඒ නිසා තමයි සුමිත් වගේ අය මේ සඳහා ඉදිරිපත් වෙන්නේ. සුමිත් ගැන ඇයි සුමිත් මේකට සුදුසු කියන එකට මම තව වටිනේ කියන්න. මම කිව්වා මුලින්ම සුමිත් එයාගේ ආර්ථිකය හදාගෙන ආවේ. යනුපේරෙක් නෙමෙයි. නමුත් ඔබේ පවුල ජීවත් කරගන්න ඕකට සමාජ වටපිටාව හදාගෙන කිසි කාර්යයක් නෙමෙයි මම මේක නිකන් ඒක මේ පහර දානවා නෙමෙයි. නමුත් ඔහු නිදහස් කියන එක මම කියන්නේ. ඔව්. එයාට හැකියාව තියෙනවා ඕන තරම් කාලය තියෙනවා. වැදගත්ම දේ කාලය. ඔබේ අපේ ප්‍රශ්න වලට කතා කරන්න ඇහුම්කන් දෙන්න ඒ වෙනුවෙන් කැප වෙන්න සුමිට කාලය තියෙනවා. මොකද ඔහුගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය අපි යාළුවෝ විදිහට අපි ලබා දෙන සහයෝගය ඥාතීන් විදිහට කටි ලබා දෙන සහයෝගයත් එක්ක සුමිට හැකියාව ලැබෙලා තියෙනවා ලොකු කාලයක් දෙන්න. ඒක තමයි මම දැන් වටිනාම දේ ඔහුට කාලය තියෙනවා. ඔබේ ගමේ පාර හදන තැන තව මොන හරි වැඩසටහන් කරන තැන ඔබට ඇහුම්කන් දෙන්න ඔබත් එක්ක ඉන්න ඔහුට කාලය තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මෙයාට තියෙන ලොකුම සුසුක. ඕන කෙනෙකුට ගරු කරලා කතා කරන කෙනෙක් අපිට බොහොම ගෞරව විදියට කතා කරනවා. වැඩිහිටියට වැඩිහිටියෙක් විදියට කතා කරනවා. පොඩි අයටත් ඒ විදිහම කතා කරනවා. සමකාලීනටත් එහෙම බොහොම ගෞරවණීය විදියට කතා කරනවා. ඒ වගේම තමයි ඍජුව කෙලින් කතා කරන්න ඕන තැන එවෙලෙ විසඳ. අද්දකින් නැති. නමුදු නෙමෙයි. ඒ නිසා මේ දේශපාලනයට අහලකවත් නැති කාලෙක ඉඳන් ඔහු මේ ගමත් එක්ක මේ ප්‍රදේශයත් එක්ක සම්බන්ධලා ඉන්නවා. අවස්ථාවක මතක් කරන ගාතවද වීරබෝන් රෝහල් කමිටුවේ ප්‍රධාන සමාජිකයෙක් රෝහල්වලින් ලොකු වැඩ කොටසක් කරන කෙනෙක්. අදටත් වීරබෝන් ආජිත් සංගමේ සැලොම්කරු පෞගේ කාලේ දකින්න ලොකු වැඩසටහන් කොටකට සම්බන්ධ වෙනවා. ඒ වගේම අමුතෙන් කියන්න ඕනේ ඔබේ විහාරස්ථානයේ ඔච්චර වැඩ කොටසකට මම දායක වුණාද මම හිතන්නේ උපලේකම්වරයා විදිහටත් ඉන්නවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම සදාම් ශක්ති පදනම ඇති කරලා ඒ නිර්මාතෘවරයා විදිහට මේ ප්‍රදේශයේ විවිධ වැඩසටහන් රාශියක් කරන්න දායකත්වයේ දුන්නා සහ එහි භාණ්ඩාගාරිකවරයා විදිහට දැන් කටයුතු කරමින් ඉන්නවා. ඔබ මේ සුමිත් පොදු වැඩවලදී වැඩ කරන්නේ කොහොමද කියන එක හොඳටම අත්දැකලා තියෙනවා. වංචාව දූෂිත මුදල් පිළිමද කටයුතු වල කොහොමද සුමිත් වැඩ කළේ කියලා අපි වලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කීයක් යන වැඩේ කීයකින් ඉවර කළාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබ මේ කරන්නේ හොඳම තෝරා ගැනීම. සුමිත් වගේ කෙනෙක් මේ සභාවේ ඉන්න ඕන කෙනෙක්.
ඇත්තටම අපි පොදුවේ ගත්තාම සභාවක් ගත්තාම සාය සභාවක් ගත්තාම මේ අතුරු මාර්ග ඒ වගේම වීදි පහ බෝප්පු ඒ වගේම කුළු වැව් ඒ කියන්නේ උදා වැව් ඇලවිලි ඒවා සම්බන්ධව කටයුතු කරන මේ ප්‍රාදේශ සභාව හරහා කරන පක්ෂයක් විදිහට කරන කටයුතු වලට එහා ගිහින් ලොකු වැඩ කොටසක් මේ ගැටලා කොටාශයක් කරන්න පුළුවන්කම ඕක තියෙනවා. ඒ වෙනුවෙන් අපි සැලසුම් හදලා තියෙනවා. ඔන්න පොඩි ඉදිරියකුත් දෙන්න. මේකෙන් පස්සේ තුමිත්ගෙන් සාමාන්‍ය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට එහා ගිය ලොකු දෙයක් ඔයාලට දැක් ගන්න පුළුවන් වෙයි. මම ප්‍රාදේශ සභා මන්ත්‍රීලා සාමාන්‍යයෙන් කරන වැඩ කොටසක් තියෙනවා. මේ පක්ෂයත් එක්ක යන වැඩ කොටස් තවත් තියෙනවා. ඒක තවත් විවිධභාවයෙන් සහ බොහොම පැහැදිලිව සිද්ධ වෙයි. අපි මේක මෙතනින් එහාට ගෙනහිල්ලා විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන සම්බන්ධ කටයුතු වල, ඒ වගේම සෞඛ්‍ය කාරණාවල, ඒ වගේම පරිසරය සම්බන්ධ කටයුතු වල, ඒ වගේම ආබාධිත වුණා, ඒ හදිසි අන්තර වගේ දේවල්ට ලක් වුණා. ඒ වගේම විශේෂ පොදු වැඩසටහන් වල මේ ප්‍රාදේශ සභාව කියන එකෙන් ප්‍රාදේශ සභාව නියෝජිත කියන එකෙන් එහාට කියලා වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් ටිකක් අපි නිර්මාණය කරනවා මේකෙන් පස්සේ. ඒක මේ පස්සේ මේ යන වැඩසටහනත් එක්කම අපි අපේ සහෝදරයා අපේ මිත්‍රයා අපේ කෙනා වෙනුවෙන් ඒ වෙනුවෙන් අපි කැපවෙන්න ලෑස්තිලා ඉන්නවා. ඒකයි මේ හිතගෙන කතා කරන්නේ. අපි මේ ඉන්නේ අපි මේක දාලා වෙන කොහෙවත් නම් මෙතන ඔබෙන් උඹට අපෙන් ප්‍රශ්න කෙරුවා කො උඹලා කෙරුවාද කියලා. තව මාස 6ක් යනකොට මේ මාලිමාවට දීපු ඡන්දේ සුමිත් දීපු ඡන්දයක් වෙලා ඒ වෙනුවෙන් දෙනවනේ. ඒකට ඔබට ලැජ්ජා හිතෙනවා නම් ඒ සියල්ලම අපි එකතු වෙලා ඔවුත් එක්ක මේ පක්ෂයත් එක්ක යන වැඩ පිළිවෙලට අමතරව අපි ළඟ මිනිස්සු විදියට ඒ දේ කරන්න අවශ්‍ය සහයෝගය දෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ ලක්ෂ්මී සෙව්වන් සහෝදරිය ගැන පෙරපාසල් ගුරුවරියක් විදියට කඩේ සපුර ආයතන සූසුකල්ලා ගුරුවරියක් පෙරපාසලක් කරනවා කියන එක හරි පෙරලා දන්නවනේ. ලොකු ළමයි එක්ක වැඩ කරනවා එකට අමාරු, පොඩි ළමයි එක්ක වැඩ කරන එකට අමාරු. එතකොට කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද? කොච්චර හික්මීමක් තියෙන්න ඕනද? ඒ ළමයිට කොච්චර ආදරයක් තියෙන්න ඕනද? අපේ කණ්ඩායමක තාතු බාසල් සහෝදරයන් අතරයි අපේ ලක්ෂ්මණන් අවසරයි සුමිත් අනිත් ඔයගේ අවසරයි මුලින්ම මස් සුමිත්ගේ සුමිත් පුතා කිව්වම වටනවා මට මම මෙතනින් එහාට දැන් අපි බාසල් ජීලා මම කැමති පුතා කියනවා. මොකද ඒක තමයි මට ලෙන්ගත්කම තියෙන්නේ. මම කැමති ලෙන්ගත්කමට. මොකද මට මේ මකුල තුන කියන ගම අලුත් ගමක් නෙමෙයි. අවුරුදු 20කට වැඩි දැන් මම මකුල තුන ගමක් සම්බන්ධ වෙලා මම මෙතන ඉහතත් මේ ඉන්න සේර මගේ ඥාති ඒ කියන්නේ සේරම ඥාති කවුරුත් මට ඉතින් මේ පිටගෙනෙක් මෙතන. ඉතින් මේ ගමට ආය අමුතුවෙන් මට කියන්න දෙයක් නෑ. ඒ කියන්නේ ආය අමුතුවෙන් කතා කරලා මට පැහැදිලි කරන්න දෙයක් නෑ මේ අපේ ගමට. මට කියන්න එකම දේ තමයි ඔබලා මං ගැන මේ තාක් විශ්වාස කරුවොත් ඊට එහා දෙයක්. ඒ කියන්නේ මගෙන් බලාපොරොත්තු දෙයක් තිබ්බද මෙච්චර කාල එතනින් එහාට තවදුරටත් එහාට කරගෙන යන්න මේක අවස්ථාවක්. මම හිතුවේ අපි විවිධ පක්ෂවලට වැඩ කරලා තියෙනවා ක්‍රියාකාරීව. ඒ වගේ ඉඳලා තියෙනවා, ඒ වගේ අත්දැකීම් ලැබලා තියෙනවා. ඒ හැම දෙයකම වඩා අපේ ජාතික ජනබලවේගයේ මේ පක්ෂය වෙනස්. ඒ කියන්නේ වෙනම ප්‍රතිපත්තියකින් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ කිසිම කෙනෙකුට මේකේ වංචාවක් කරන්න බෑ. ඒ නිසාමයි මට හිතුනේ මේක හොඳ තැනක්, මේක මේ ගමකට වැඩ කරන හොඳම තැන මේක කියලා. ඒ නිසායි මම මේක තෝරගත්තේ. ඒ කියන්නේ දැන් වෙන පක්ෂයකට කියන සමහර අපිට මීටරවල සැලකුම් තියෙනවා. ඒ සමහරට දැන් අපි දෙක පැත්තෙන් කියන අපිට මීටරවල සැලකන්න තිබ්බා. හැබැයි අපිට සැලකුම් ඕනේ නැහැ. ඒ කියන්නේ සැලකුම් නෙමෙයි අවශ්‍ය කරන්නේ ගමකට නේ. ඒ දැන් මේ දැන් කියුනේ පාරක් ගැන. ඒ පාර අපිට හදුවා. ඒ පාරට කොන්ක්‍රීට් අපි ගියා. මේක නරක කරගන්න. ඉතින් ඒ පාර ඒ විදිහට වෙච්ච දෙකන අපිට පුදුමයක් නෙමෙයි. ඒ කාලේ එහෙම වුණාට මෙතනින් එහාට එහෙම වෙන්නේ නැහැ. මොකද අපි අත්දැකීම් ලබලා තියෙනවා. කියන්නේ කොච්චර දුරට ඒ කොන්ත්‍රාත් කරපු කෙනා බයිද අපි දන්නවා. අපිත් බයිනවා. ඉතින් ඒ බැනුම ආයේ අපි හඳ ඕනේ නැහැ. අපි ඇවිල්ලා තියෙන්නේ ඒ බැනුම් අහන්න නැත්නම් වැඩ කරන්න. ඒක නිසා මින් ඉදිරියට ගැටලා කොට්ටාසේ කියන්නේ දැන් මට
මකුල්ල පුපුන ගොඩේ අය පුවක් ගහලා කියන්නේ අමුත්තන් නෙමෙයි. හැබැයි එතන එහාට ගිහට පස්සේ අපි වැඩි ආශ්‍රයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපි මේ චන්දිල්ලන් හිටියා නෙමෙයි. ඒක නිසා ලොකු බැඳීමක් තිබ්බේ නැහැ එතන එහාට. දැන් අපි මේ පැතිවලත් එක්ක බැඳීම් ඇති කරගෙන තියෙන්නේ, වැඩ කරගෙන යන්නේ. එක වසමකටව දශමිනුව අඩු වැඩි නොවි. ඒ කියන්නේ මකුල්ල පුකුන්ට වැඩියෙන් කොහෙද මොලෙලිට අඩුවෙන් එහෙම නැහැ මේකේ. සියල්ලට සමානව තියෙන දේවල් සමව බෙදලා ඔබ දෙන ඡන්දයට අබබා රේණුකව අඩුවක් නොකර ඒ ප්‍රාසවහයෙන් ප්‍රතිපාදන ඒ විදිහටම ඒ බෝක්කුවක් හදන්නේ පාරක් හදන්නේ ලයිට් එකක් දාන්නේ ඒ හැම දෙයකම වගකීම මම ගන්නවා. ඒ කියන්නේ මේ කොටස් වෙනුයි. ඒ නිසා අපි මේ ඉස්සරත් අපි ගමවල වැඩ කරලා තියෙනවා. ඔයාලා දන්නවා කොහොමද වැඩ කිරුවේ කියන එක. ඒ නිසා මෙතනින් එහාටත් ඒ විශ්වාසය එහෙම තියාගන්න. ප්‍රායසභාධිකයා කියලා මම මන්ත්‍රී වෙන්නේ නැහැ. මම ඒකට කැමතිත් නැහැ වචනෙට. සහෝදරයා කියන්නේ අයියා කියන්නේ මල්ලි කියන්නේ ඒකට මම හරි කැමතියි. මොකද එදා ඉඳන් මට කතා කරේ එහෙම ඒ විදිහටම කතා කරන්නේ. මම ඒකට තමයි කැමති. කවුරු හරි මට මතකම මම නිකන් ලැජ්ජයි වගේ. ඒක නිසා ඔව් නුහුරුයි මට ඒක හරියන්නේත් නැහැ. ඒක නිසා ඉස්සරහට අයියේ මල්ලි පුතේ සුමිස පුතා මම හද සතුරු පුතා කියන එකට මම හරි කැමතියි. මොකද මම සර් හැමදාම ඒක නිසා මම පුතේ කියලාමයි කියන්නේ. ඉතින් ඒකත් පුතේ කියන්නේ ප්‍රාසව පස්සේ පුතේ කියන්නේ. මම හරි කැමතියි ඒකට. ඒක නිසා ඒ කියන්නේ 6 වෙනිදා මේ වාසේ ලබන වාසේ 6 වෙනිදා ඔබගේ යුතුයකම මොකක්ද? ඒ කියන්නේ ඇතිනේ තමන්ගේ සහෝදරයෝ මේකේ තියෙනවනේ දැන් පොඩි දෙයක් හරි කරපු කට්ටිය ඉන්නවා පක්ෂවලින් අපි නෑ කියන්නේ බෑනේ සුළු දෙයක් හරි කරපු කට්ටිය ඉන්නවා පක්ෂවලින්. සමහරට තමන්ගේ පාර ගාව ලයිට් එක දාපු කෙනා ඉන්නවනේ. දැම්මේ නැත්නම් නෑ දැම්මනේ. එතකොට සමහරට ඔබට හිතෙන්න පුළුවන් දාපු නිසා ඡන්දයක් දෙන්න ඕනද කියලා. මම කියන්නේ ඒ අදහස් ඉන්න එපා. මොකද මෙතනින් එහාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ ජාතික ජනබල වේග අනුව යටතේ. එතකොට මේ ප්‍රතිපාදන අපි හරහා තමයි එන්නේ. ඒක අපිට තමයි වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔබට යම් කිසි සිතිවිල්ලක් තිබ්බනම් මේ නිසා මේ ඡන්ද දෙන්න ඕන කියලා මම කියන්නේ තව මොහොතක් කල්පනා කරන්න. අපි ඔබ වෙනුවෙන් කැප වෙනවා. ඒ විශ්වාසය තියාගන්න. ඔබගේ ඒ ඡන්දයට අපම රේණුකවත් අහිතක් කරන්නේ අපි. මම ඉන්නවා මම අපිට කියන්නේ 100% ෂුවර් මේ ඡන්දය අපි දිනනවා. ඒ කියන්නේ මේක අධිමානයක් නෙමෙයි අපි දන්නවා. ඒ කියන්නේ මේක වංචාකාරයෝ නෑ. අපේ 13යි ලිස්ට් එකෙන් 9 දෙනෙක් විතර ඉන්නවනේ. ඔව් වත්නෝ ඉතින් ඒ එක්කෙනෙක්වත් හොරු නෙමෙයි. වංචාකාරයෝ නෙමෙයි. ඒ කියන්නේ කිසිම දෙයක් දැන් මාව මේ පක්ෂේ මේකට තෝරගත්තේ මම කියලා නෙමෙයි. ඒ කියන්නේ මම ගැන හොයලා මම කවුද කියලා ගැන හොයලා අජිත් සර් දන්නවා. අජිත් ලොකු දෙයක් මේක දන්නවා. ඒ සර් දන්නවා ඉතින් හොයනවා අපි ගැන. හොයද්දී අපි සුදුසු නිසා තමයි පක්ෂයෙන් අපි මේකට දාලා තියෙන්නේ. අපේ මොනවා හරි චෝදනාවක් තිබ්බනම් අපි අද මෙතන නැහැ. ඉතින් ඒ තරම් හොයලා ඒ කියන්නේ ගවේෂණය කරලා මේවා කරලා හැම කෙනාම අහලා එහෙම ලොකු ක්‍රියාවලියක පස්සේ තමයි අපි මේකට දාන්නේ. ඉතින් ඒ නිසා පක්ෂ තීරණය කරලා කියන අපි තීරණය කරලා කියන අපි වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා නැහැ කියන එක මෙච්චර කල් ඒක ඉස්සරහට එහෙම. ඒ නිසා 6 වෙනිදා ඔයාලා තියෙන්නේ මායිමාර කියලා හතර ගහන්න ඒ ඡන්දය අනිවාර්යයෙන්ම ඔබට වටිනා ඡන්දයක් වෙනවා. අපි 170 පන්නනවා ගැටලා කොටාසි මොකද අපි නාංගිව අපි මේ සහෝදරිව අපි වාසබාර අනිවාර්යයෙන්ම අත්පත් කරගන්න. මොකද මේ මාර හැඟීමක් තියෙනවා මේ ගම ගැන. මට හැමතිස්සෙම කියන අයියේ මේක කරනවා කියලා මේ මම කිව්ව නාංගි කරමු කියන්නේ වැඩ කරන්න තියෙනවා ඉස්සරහට. මාර ගොඩක් වැඩ කරා මං කිව්වා නාංගිය මේ නිකන් නේ බැරුවේ වැඩ කරන්න වෙයි කියලා. ඒ කියන්නේ එච්චරට වැඩ තියෙනවා කරන්න. ඒක නිසා ඔබගේ ඉල්ලීමක් කරන්නේ ඔබ දෙපාරක් හිතන් අපි දෙන්න අපිට. ඒ කියන්නේ ඒකේ වටිනාකම අපි රකින්නවා. ඒ බව පොරොන්දු වෙමින් ඒ කියන්නේ සමාජයට ඡන්දේ පස්සේ දකින්න බැරුවේ කියලා හිතන සාමාන්‍ය මම අපි හැමදාම ඉන්නේ මේකේ. හැමදාම ඉන්නේ මේකේ. ඒ කොහෙවත් යන්නේ නැහැ. ඒක නිසා වෙන දැන් ගියානුවර දැන් ඡන්දිනුවර පස්සේ ගෙවලට යන්න බෑ කතා ගන්න බෑ එක ප්‍රශ්න ඒව නැහැ. එහෙම තිබ්බොත් ඒ මම නෙමෙයි. මම කැමති නැහැ මම නොවෙන්නේ. ඒක නිසා අපි ගැන විශ්වාස කරලා ඡන්දේ පාවිච්චි ගන්න මාර්ගයෙන් කතරි ගන්න ඔබ මෙතන ඉන්නේ ගෙවල් එක්කෙනනේ සියලු දෙනාම දැනුවත් කරන්න
මේකට මේ අනිවාර්ය මාලිමාවට ඡන්දෙ දෙන්නවා කියන මේක ජීවල විදිහට කියන්නේ හම්බෙන කෙනෙකුට කියන්නේ දැනුවත් කරන්න. ඒ දැනුවත් කිරීම තමයි වටින්නේ. මොකද මම ගැන කියනකොට ඔබ මම ගැන කියන එක වටිනවා. ඔබ මම කවුද කියන එක දන්නවා. ඒ දන්න දේ හදවතින්ම කියන්න. ඒ කියන්නේ මේක බොරුවක් නෙමෙයි. මං ගැන බොරු කියන්න එපා. ඒ බොරු කියලා මම බොරු කියනකොට කිසිසේත් කැමති නැහැ. ඒක මම බොරු කියලා සම්දක්වත් ගන්න එපා. ඒක නිසා මං ගැන ඔබගේ හිතේ තියෙන මොකක් හරි හැඟීමක් කියලා ඒ හැඟීම ප්‍රකාශ කරලා ඡන්ද ගන්න. ඒ ඡන්දෙට මමක් කියනවා. ඒ සම්පූර්ණ වශයෙන් මම බාර ගන්නවා අපේ භාෂණ මාලින්ද අපේ සහෝදරයා. ඒ කියන්නේ අපිට වඩා ජේෂ්ඨයි සමාජගෙන දෙනුමත් කියනවා අපි නිතර කතා මාලින් සභාව වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ දැන් අපි වැඩ කරගෙන යද්දි බෝරලා තියෙන ඒකින්ද ඒ සේර වෙනස් කරනවා. වෙනස් කරලා ගමට හිත ඇති ප්‍රායෝගික සභාවක් හදන්න අපි වක්කීම ගන්නවා. ඒ නිසා මේ ඉදිරියට ප්‍රායෝගික සභාව හරහා වෙන හැම දෙයකින්ම අපි වක්කීම කරනවා. ඒ නිසා ඔබ සහෝදර ඔබ සමග ඉල්ලන්නේ ඔබගේ දෙන ඡන්දයට නැවතත් කියන්නේ අබම රේණුකවත් අහිතක් වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා 6 වෙනිදා ගිහිල්ලා මාළිමාව ඉස්සරහින් කතරේ ගහලා අපිට උඩටම සාල් ගහලා දෙන්න. නැවතත් ඔබ ගැන මට විශ්වාසයි. ඒ විශ්වාසය මට දෙදෙන්නෙත් නෑ. ඒ නිසා ඒ විශ්වාසය තවමින් ඔසියුගාරම සුබදසක ප්‍රාර්ථනා කරනවා. දූෂිත පාලනය ඔබ විසින් ඉතා වෙරවීදියේ දාලා අපගේ ජාතික ජනබලවේග ආණ්ඩුව වෙත ඉතා විශේෂී ජයග්‍රහණයක් අත්කර දීම සම්බන්ධයෙන් ඔබ ජයග්‍රහණය කරේ ඔබ මේ දේ ඉෂ්ට කරේ ඔබේ අනාගත අපේ දරු පරපුර වෙනුවෙන්. ඉතින් මේ දරු පරපුර වෙනුවෙන් අපගේ ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් මේ වන විට ඉදිරිපත් තිබෙන අයවැයෙන් ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා මොකද දරුවාට. එතකොට ශිෂ්‍යත්වය ලියන අපේ ශිෂ්‍යත්ව දරුවන්ට ඒ වගේම විශ්වවිද්‍යාලයට තේරිපත් වෙන විශ්වවිද්‍යාල දරුවන්ට ඒ විතරක් නෙමෙයි අපේ හවුහරණ ලැබෙන අපේ දරුවන්ට විතරක් නෙමෙයි කිසිම හවුහරණ කාර්යයක් වෙනසක් නැති අනාථ නිවාසවල සිටින අනාථ දරුවන්ට පවා අපේ ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් යම් මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ජාතික ජනබලවේග ආණ්ඩුවෙන් සඳහා අපිට අවශ්‍ය වෙනවා ප්‍රාදේශීය සභාව අප සතුව අපේ ජාතික ජනබලවේග ආණ්ඩුව සතුව හිමි කරගන්න. ඉතින් මේ සඳහා අපිට දැන් අපි ගිය වසර සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපතිතුමා පත් කරගත්තා. දැන් අපිට ඒ කාර්යය තව එකක් තියෙනවා සම්පූර්ණ කරන්න. මොකද්ද? ප්‍රාදේශීය සභාව විසින් පළාත් පාලන ආයතනය. පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණය කරන්න ඔබ එදා වෙනට පත් කරන්න කියලා පත් කරන්න වගේම ඔබට ඒ සඳහා හිතේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි. Vamos a ver, ya
ඒ වගේම ඉන්නේ අපේ ගැටලා කොටාගෙන මේක අනිත් පැත්තට පොඩ්ඩක් දිහාට දෙන්න සමුදයට දේශපාලන අධිකාරිය සම්බන්ධ පොදු දෙනාගේ මවතරයි ඒ වගේම මේ අවස්ථාවේ සම්බන්ධ වෙන ගෞරවනීය පොදු දෙනාගේ මවතරයි දැන් පිටිපා පළාත් පාලන මැතිවරණය ඉන්දිය ආදී සභාවේ ගැටලාව කොටාගේ ඉපත්තුන අපේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් දෙබල අතරම අපේක්ෂකයා ගැන මම කියන්න ඕන කියලා මම හිතනවා. ඒකට අමුතු මොහොරු කෙනෙක් නෙමෙයි. පිට කොහෙවත් කෙනෙක් නෙමෙයි. ඔබේම අපේම අපි හැමදාම දකින්න ගන්න කෙනෙක් වුණත් මම හිතනවා මේ අවස්ථානුකූලව කවුද මේ ඇයි මේ ආවේ මොකක්ද ආරම්භ කියන එක පොඩි දෙයක් අපිට ඉගෙන ගන්න හොඳයි. තුනි අපි ඊරපොණ ඉස්කෝලේ ඊරපොණ අධ්‍යාපන ලැබලා ඉවත් කළා හදාarලා හොඳ ප්‍රතිඵලයක් ලැබලා තවත් ඉහළ ඉගෙන ගන්න තවත් PhD උත්තරණය කරන උත්තරයක් විදියට සෝයාම් රටට ගිහිල්ලා අවුරුදු 10ක් විතර ඒ කරලා අද ඇවිල්ලා රට බරක් නැතුව වේදිකාවේ විදියට බොහොම නිදහසේ කියන්නේ රට බරක් නැති කෙනෙක් රටේ ආර්ථික ශක්තියක් දෙන කෙනෙක් විදියට ඕ ජීවිතේ කරගෙන යනවා. ඒ වගේම ඕ නිදහස් කෝට්ටිගේ ඒ කියන්නේ අර කාලරාමුවකට බැදී වෙලා මේ වෙලාවේ නම් මේ වෙලාව වෙනකම් වැඩ කරන කෙනෙක් අනිවාර්යෙන් හෙට මේ වෙලාවට ඉඳලා වැඩ කරන්න ඕන කෙනෙක් කෙනෙක් එහෙම කෙනෙක් නෙමෙයි. ඒ මම එහෙම කිව්වේ සහෝදරයන්ට ඒකෙන් බොස් කෙනෙක් නැහැ. ඔව් බොස් කෙනෙක් නැහැ. ඔහුගේ අතේ තමයි තියෙන්නේ. එතකොට ඊළඟ කාරණේ මම එහෙම කියපු දේ ජනතා නියෝජනයේ පුනහම සමහර අපිට බාධක තියෙනවා. අපිට ජනතා නියෝජනයේ විතර ප්‍රශ්න සමහරලාට අපිට තියෙනවා. ඒක වුණා කරුවත් මේ වෙලාවට වැට්ට යනවා. මේ වෙලාවෙදි මේ වැඩේ වෙන්න ඕන. හැබැයි ඔබගේ ජනතා නියෝජිතය වෙන්න අපේ සුමිත් සහෝදරයාට වෙලාව ගැටලුවක් නැහැ. ඔහුට ඔබගේ ප්‍රශ්නෙට ඔබගේ ගැටලුවට ඔබගේ මේ ප්‍රදේශයේ වැඩ කරන වෙලාවට ඒ කටයුතු වෙනුවෙන් කැප කරන්න කාලය තියෙනවා. ඒ කාලය තියෙන්නේ ඔවුන් නිර්තලා තියෙන වෘත්තිය අර කාල සීමාවක් ඇතුලේ තියෙන එකක් නෙමෙයි. ඒ හා පෞලෙන් ලැබෙන සහයෝගය යාළුවන් විදියට අපි කියන ලැබෙන සහයෝගය ඒ හැමදේම එක්ක ඔබට පුළුවන් වෙලා තිබෙනවා ඔබ වෙනුවෙන් කාලය වෙන් කරන්න. මම හිතනවා ජනතා නියෝජිතයෙකුට ප්‍රධාන වශයෙන්ම කාලය කියන එක මාර වටිනවා. මොකද ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න, ඔයගොල්ලන්ගේ දෙයකට සම්බන්ධ වෙන්න, මොකක් හරි මේ අපි හිතමු මේ පාරක වැඩක්, එහෙම නැත්නම් මේ ලයිට් වැඩක්, නැත්නම් බෙලක මොකක් හරි ඇල්ලක වේල්ලක වැඩකදී ඔහුට එතන ඉන්න කාලය නැත්තම් ඇත්තටම මේ වැඩේ අසාර්ථකයි. ඒ වෙනුවෙන් කාලය කැප කරන්න පුළුවන්. ඒ නිසා මම කියපු කාරණේ ඔහුට ඔබ වෙනුවෙන් කැප කරන්න කාලය තියෙනවා. ඔබ වෙනුවෙන් කැප කරන කාලය මම හිතනවා ඒක තමයි ප්‍රධානම දේ. ඔබ වෙනුවෙන් කාලය තියෙනවා. ඒ වගේම තමයි වාදී සභාවේ අපිට විතර අහන්න වෙන කාරණේනේ අර පාරෙන් මෙච්චරක් කොමිස් අරගෙන මේ ලයිට් ටික දාලා මෙහෙම කරලා ඇලවේල් හදාලා මෙහෙම කරලා කියලා යම් සාප්පුවකට ගිය මුදල් ගැන අහනවා. හැබැයි මෙතුමා මහා ධනවතෙක් නොවුණා. ඔහුගේ පවුල මේ සමාජයත් එක්ක ඉන්න පුළුවන් ආර්ථිකයක් ඕන නිර්මාණය කරලා ඔහුට මේකෙන් අරගෙන තව මුදලක් මේකට දාගෙන ඔබට ලැබෙන්න ඕන දෙයින් කීයක් හරි අරගෙන සාක්ෂි දාගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම වෙලත් නැහැ. ඒක නිසා මෙච්චර කාලයකට ඔහු එහෙම කළා නම් ඔහු මේ වෙනකොට ඊරපොන් රෝහල් කමිටුවේ ප්‍රධාන සමාජිකයෙක්, ඊරපොන් පාසලේ ආයතන සංගමයේ පැදවුම්කරු, ඒ වගේම විහාරස්ථාන සම්බන්ධ වෙන මේ ප්‍රධාන සංවිධාන කීපයක භාණ්ඩාගාරිකවරයෙක් විදියට ඉන්නවා. ඒ වගේ විශේෂ තනතුරු ලැබෙන්නේ නැහැ වංචාකාරී. එහෙම නැත්නම් දූෂණ චෝදනාවක් කවදා හරි තිබිලා තියෙනවා. මොකද ඔයගොල්ලෝ දකින්න ඔයගොල්ලොත් එක්ක හැප්පෙන මේ සමාජයේ ඇතුලේ එහෙම වංචාකාරයෙකුට ඉඩක් නැහැ. එහෙනම් ඔය එක සංවිධානයකින් ඔය එක තැනක. හැබැයි මේ ජාලේ විවිධ ඉස්කෝලේ රෝහලේ
වෙරත් සංවිධානවල නිලධාරි විදියට ඉන්න වෙන්නේ නැහැ වංචාවක් කරපු කෙනෙක්. ඔහු ඒතන නැහැ. පිළිසිදුයි පැහැදිලි. ඒ වගේම ඔබ මොහොත දැකලා තියෙනවා මොන තරම් වැඩවල පොදු වැඩවලදී නිරන්තරයෙන් ඉඳපත් මේ ඡන්දයක් ගැන හිතලවත් නැති කාලේ ඕන තරම් වැඩවල සම්බන්ධ වෙලා තියෙනවා. බොහොම පොදු වැඩ කරලා තියෙනවා. දාන්න පිටතර මාකට් එකට නෙමෙයි ඕනම තැනකදී. කමන්න පුළුවන් උපරිම කැපවීමෙන් වැඩ කරපු දක්ෂ ආවංක තරුණ කෙනෙක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාවට සුදුසුම කෙනා මේ වෙලාවේ මේ අපේක්ෂකත්වයට සුදුසුම කෙනා තමයි සුමිත්. ඒ නිසා තමයි ඔර මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැතුව මේක මේ ඉහළ අයත් එක්ක කතා කරගෙන මේ විශේෂ දීමනා දීලව මොකද මේ ආණ්ඩුව එහෙම එකක් නෙමෙයි නේද? කාලයක් තිස්සේ ටිකක් අදම අතිෂ්ඨ පාලනයක් නිමා කරගෙන අනුර කුමාර ජයන්තපත් වෙලා අඩුපාඩු ඇති. සියල්ල සම්පූර්ණ වෙලා නැහැ මේ මාස 6 අත. හැබැයි යම් කිසි මාවතකට මේක අරගෙන එමින් ඉන්න. එතකොට ගමට වැඩ කරන්න එනකොට යම් බාධක ගැටලු තියෙනවා. මොකද තාම ප්‍රාදේශීය සභාවල් ඉල්ලා මට්ටමේ තියෙන. නමුත් ඒ සමහර වැඩ කටයුතු කරන්න අපහසුතාවයන් තියෙනවා. ඒ නිසා මේ ගමත් මේ ජාතික ජනබලවේග ආණ්ඩුවට ලබා දුන්නොත් මේක ධම්වලක පුරුක්ක වගේ එකට යා වෙනවා. නැත්තම් තව තැනකට දීලා මේ තව තැනකට තිබ්බොත් දෙපැත්තට කඹෑදා ඉන්න වෙයි. එතනට යන්නේ නැතුව මේක එක තැනකට ගන්න. මොකද අපි තමයි විවිධ පක්ෂවල ඡන්ද දීපු මිනිස්සු අපි කවදාවත් මේ එකක් තිබෙන්නේ නැහැ. මේ පෙර දීපුවත් ඇති මෙතන ජයපතිවරණ දෙක දෙච්ච අය මහා මැතිවරණ දෙක දෙච්ච අය අපිට සුමිත් සහෝදරයා නිසාම මේ වෙලාවේ එකතු වෙච්ච අය මොකද ਉਹ ගැන දන්න නිසා ඒක නිසා අපි මේක විවිධ පැති වලින් ඇවිල්ලා හොඳම තැනකට එකතු වෙලා ඉන්නේ. ඒ නිසා ඔබට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. ඔබට බය නැතුව කතා කරන්න පුළුවන් කෙනෙක්. ඔබට නිතර මුණ ගැහෙන කෙනෙක් තමයි සුමිත් සහෝදරයා. මොකද අමුතු දැනක නෙමෙයි ඉන්නේ මේ අපිට පේන සීමාව. උඩින් පාත් වෙලා නැහැ. ඒක නිසා අපිට ඕන දේ කතා කරලා වෙස්ද ගන්න පුළුවන්. ඒ වගේම බොහොම කෙලින් වැඩ ගන්න පුළුවන් කෙනෙක්. බොහොම ඍජුව වැඩ කරන කෙනෙක්. ඔබ දැකලා ඇති ඕනතර ඔබට අනිවාර්යෙන් ඕනම අවස්ථාවක මුණ ගැහිලා තියෙනවා. කතා කරලා නැත්නම් විවිධ වැඩවලදී සම්බන්ධ වෙලා ඇති. ඔහුගේ කාලේ සභාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කොටස් කළා. ඒකෙදි ඔහු මම ඔහුගේ කතාවදී කරයි. කොච්චර බාධක ආවද වැඩ කරගෙන යන්නේ කියලා. ඒ බාධක මොනවද? මෙච්චර කාල සභාවක උඩේ මොනවද? වෙන්න තියෙන්නේ මොනවද වන්න වෙනස්කම් කෙනෙක් ඔහු කතා කරයි. එතකොට ඒ තියෙන බාධක ඉඳගෙන යන්න නම් මේ සියලුම දේ එක තැනකට එකතු කරගන්න පුළුවන් නම් මේක තව පක්ෂයකට වාදී සභාව, තව පක්ෂයකට පළාත් සභාව, තව පක්ෂයකට ආණ්ඩුව යන්නේ නැතුව මේක එක තැනක තිබ්බොත් මේ සංවර්ධනයේ ගමට ගේන එක හරි පහසුයි. ඒ නිසා අපි අපේ සුමිත් සහෝදරයාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගැටලාව කොට්ටාසි ජයග්‍රාහකයා විදිහට තෝරගන්න පුළුවන් නම් මම හිතනවා මේ ප්‍රදේශයේ මීට පෙර නොයිති සංවර්ධනයකට යන්න ඊට පෙර ප්‍රාදේශීය සභාවෙන් ඔබ දැකපු බෝක්කුව හදන එක පාරකට කොන්ක්‍රීට් දාන එකට එහා ගිය දෙයක් අපි ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ප්‍රාදේශීය සභාව යටතේ කුඩා මාර්ග එතකොට මේ විත්තිපාන් එතකොට ඇලවේලි එතකොට කුඩා වැව් එතකොට පෙරපාසල් සම්බන්ධ කාරණා එතකොට පරිසර සභාවකින් කරන්න ඕන දේවල් ටික ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවාමයි. ඔබේ පාරට කොන්ක්‍රීට් වැටෙනකොට නේද? ආගල් 4ට දාන්න ඕන එක 3ට දාලා ඒවා එන්නේවත් අර ටික කාලයක් යනකොට එන්නන්ට වෙන්නේ නැහැ. මොකද ඒක අනාගතේ බලන්න පුළුවන්. ඔබට තව මාස 6කින් අපි දුන්නේ සුමිත් කෙනෙක් කියන එක කියන්න ලැජ්ජ හිතෙනවා නම් වැඩක් නැහැ නේ. හැබැයි මම විශ්වාසයෙන් කියනවා මේ අවුරුදු 4 ඉවරනකොට අපි දුන්නේ සුමිත් කෙනෙක් කියන එක ඔයාලා ආඩම්බරෙන් කියන බලන් දැන්ට කියනවා. ඒකනේ වෙන්න ඕනේ. නේද? අපිට මාස 6ක් යනකොට එපා වෙන කෙනෙක් නෙමෙයිනේ ඕනේ. අපිට ඕනේ මේක ඊට වඩා සංවර්ධනයට ඉහළට ගෙනියන කෙනෙක්. ඒ නිසා ඒ තැනට ගේන්න ඔහුට පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඔහු දක්ෂයි. ඔහුට ඒ අවශ්‍ය කරන සම්පත් දායකත්වයේ වටේ පිට තියෙනවා. ඒ වගේම උනේ නැත ඔහුට හැකියාවල් තියෙනවා ඒ සම්බන්ධ කාරණාවලට මැදිහත් වෙන්න.
ඒ වගේම ආබාධයෙන් සම්බන්ධ කාරණා වැදගත් මොකද ඒ ආයතනත් එක්ක ඔය පොඩි සම්බන්ධතා ටිකක් තියෙන. ඒවත් එක්ක සම්බන්ධලා ඒ වගේ ප්‍රතිලාභ ඔබේ ගමට ඒවා ලබා ගන්න පුළුවන් වෙයි. මොකද මේ අර හැමදාම ලයිට් එකක් පිටරක් දාන්න മന്ത്രി කෙනෙක් පාට කොන්ක්‍රීට් දාන മന്ത്രി කෙනෙකුට එහා ගිය බොහොම ලෙන්ගතු ඒ වගේම ගමට වැඩක් කරන ගම වෙනුවෙන් කැප වෙන ඔබේ ප්‍රදේශයට ඇත්තටම ඔබට ඡන්දේ ඔබ දීපු ඡන්දේ පිළිබඳ ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක්. ඔබට ජාති ආගම් කුල ભેද නැහැ. ඒක ඔබ දන්නවා. අපි මේ එක ගම එකම අපේ භාෂාව සමානට වෙනස් වුණා නේද? භාෂාව සමානට වෙනස් වුණත් අපේ අදහස් එකයි. අපි එක මිනිස්සු. අපි මේ අවුරුදු ගාණක් මේකේ එකට එකතු වෙලා ඉන්න මිනිස්සු. ඒක නිසා කවදාවත් මොහුගෙන් ඒ අපිට අපි දෙගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙන වෙලා නැහැ. ඒ වෙලා නැත්තේ අපි සහයෝගයෙන් කටයුතු කරන නිසා. ඒ වගේම කිසිම කෙනෙකු තව කෙනෙකුට වැඩියෙන් තව කෙනෙකුට අඩුවෙන් නොවෙන්න බොහොම සාධාරණව බොහොම විධිමත්ව ක්‍රමවත්ව මේ වැටි කරගෙන යන ඔහු ඉදිරි කාලයේදී කටයුතු කරනවා කියන එක ඉතාම සහතික වශයෙන් කියන්න පුළුවන්. ඒ නිසා මොහු වෙනුවෙන් ඔබේ වටිනා මන අපේ පාවිච්චි කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව විශ්වාස කරන්න. මොකද යම් ගැටලු ඇති පොඩි දේවල්. නමුත් මේ තිබ්බට වඩා හොන්කට දැන් ඇවිල්ලා තියෙනවනේ. අපි මේක එක තැනකට දීලා ගියොත් මට හිතනවා මේ අවුරුදු 4-5 යනකොට මේක තවදුරටත් ඔසවා තබනවා හැර මෙතනින් පහළට එන්නේ නැහැ. ඒ ගැන විශ්වාසයෙන් මම ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ අපේක්ෂිකාව ගැන යමක් කියන්න ඕනේ. එතුමිය පෙර පාසල් ගුරුවරියක් විදියට අවුරුදු 5කට වැඩි කාලයක් මේ ප්‍රදේශයේ කටයුතු කරමින් ඉන්න කෙනෙක්. බොහොම ලෙන්ගතුව තමයි එක. ඒ වගේම 50ක් නැත්තම් වැඩි මේකත් අරගෙන සුමිත්ව දිනනවා වගේම අපිට මේක 70%කට ගෙනියන්න පුළුවන් නම් මම හිතනවා අපේ 125 නියෝජනයට අපේ ලක්ෂ්‍ය අපේක්ෂිකාවක් යොදා ගන්න පුළුවන් වෙයි. එතකොට ඔබට සමාජයට එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් මේ කොටස හිඳි ඒක ඉරිසියාවට කාරණයක් වෙන්නේ නැහැ මේ දෙන්නට. මොකද මේ තියෙන සම්බන්ධතාවයේ මේ අර මම කපාගෙන මෙයා යනවා එහෙම එකක් නැහැ මේකේ ඇතුලේ. ජනගණන අවස්ථාව ලැබෙනවා. දක්ෂ අවස්ථාව ලැබෙනවා. ඒක නිසා මේක අපි දෙකෙන් වැඩි කරගෙන අර අපේක්ෂකයා දෙල්ලා යනවා කියන එකට එහා ගිහිල්ලා අපි 70කට ගෙනිහිල්ලා මේක හොඳම තැනට අරගෙන ගිහිල්ලා හොඳ ජයග්‍රහණයක් ලබාගෙන මම හිතන්නේ මේ කොටස් 10ක් නෙමෙයි හොඳම ප්‍රතිශතයකින් ගැටලා කොටාසේ ඉදිරියට ගෙනල්ලා අපි අපේ ගමට අපේ ප්‍රදේශයට අවශ්‍ය සේවා විශ්ත කරගමු. ඒ විශ්වාසය ඔහුට ලබා දීලා ඔහුගෙන් අපි මේ ඔහුගේ කියන හැකියාවෙන් ප්‍රයෝජන ගමු කියන එකත් ඉල්ලා සිටිමු. ඔබට ලොකු දේශපාලන විද්‍යාවක් අපේ අශෝක් සහෝදරයා කිව්වා. අපිට කියන්න දෙන්නේ ලොකු දෙයක් නෙමෙයි. අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. ඒ කියන්නේ ඔබගේ හැම ප්‍රශ්නෙම අපි ඉන්නවා. මෙච්චර කාල අපි උත්සාහ කරුවා ප්‍රායෝගික සභාව ලොකු දෙයක් කරගන්න ගමට ප්‍රායෝගික සභාව අපිට නැති නිසා අපිට කිසි දෙයක් කරගන්න බැරි වුණා. මේ පාරට බොළු ව්‍යාපෘති ඉස්සෙල්ලාම කතා කරලා අපේ අශෝක් සහෝදරයා දැන් මීට මාස 2කට 3කට විතර උඩදී කතා කරලා තේරුම අපේ උඩ ඉන්න වතු අධිකාරියට කතා කරුවා අපි ඇනිස්සලා ගෙදර ඒ වෙලාවම කතා කරලා අපිට සියලු පහසුකම් ලබා දුන්නා. ප්‍රායෝගික සභාවේ අපිට සහයෝගයක් නැති නිසා අපිට කිසි දෙයක් කරගන්න බැරි වුණා. ගොඩක් කට්ටිය අපේ ඔයාලට ජනාධිපති කෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවක් කියනවා ඇයි ඔයාලට බැරි මේ පාරවල් හදන්න කියලා. ඇත්තටම බෑ. හේතුව ප්‍රායෝගික සභාව අපිට නැත්නම් ඇත්තටම බෑ ඒක. ලැජ්ජ වෙන්න දෙන්න බෑ කියන්න බෑ. ඒ කියන්නේ ප්‍රායෝගික සභාව අපිට නැත්නම් කරන්න බෑ. අපි ගිහිල්ලා පැය 2-3 ප්‍රායෝගික සභාව ඉඳලා තියෙනවා. අපිට දෙන්නම් කියලා පොරොන්දු වෙලා තිබුණා. ආපහු අපි ගෙදර මෙහෙ ඇවිල්ලා බලද්දි අපිට ඒක දෙන්නේ නැහැ කියලා ආපහු කියනවා. දැන් මේ පාරට අපි බෝක්කයට වගේ ගේන්න ගියා අපිට බෝක්කයට 12ක් අවශ්‍ය වෙලා තිබ්බා බෝක්කයට 6 හම්බුනේ. මොකද තාම ප්‍රායෝගික සභාව මෙච්චර කාලයක් ගිහලා ප්‍රායෝගික සභාව එක අට්ටුවක් නේ බෝක්කක් ගන්න. ඒවත් කොමිස් එකට ගන්නේ ඒ කොමිස් මුදල් වලට තමයි ආව යටත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ පාර අපේ අපේක්ෂා බෙන්දිකයේ ප්‍රායෝගික සභාව කන පිට හරවනවා. අපි එහෙමයි කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රායෝගික සභාව මෙහෙ වැඩක් නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට යහපතක් කරන්න ගමට සේවයක් කරන්න බැරි ප්‍රායෝගික සභාවක් වැඩක් නැහැ. අවුරුදු ගානක් දේශපාලනේ නියඳිලා ඉඳලා මේ පාරවල් යද්දි අපිට තේරෙනවා මොකක්ද මෙච්චරකල් මේ ඉඳපු කට්ටිය කරලා තියෙන්නේ කියලා. දැන් මේ වෙලාවේ වහිද්දි ඇත්තටම දැන් මේ පාරවලට අපි මොනවද කියන්නේ දැන් මේ පාරවල ළඟ ඉන්න කට්ටිය යම් දෙයක් කරගෙන යන්න පුළුවන් තැනට හදලා තියෙනවා. ඒ කියන්නේ
අපි ලැජ්ජනේ අපිට බෑ කියන මොකද බැරි ප්‍රායසභාව නැති නිසා. අපි හැමතැන් වලටම ගියා ඒ දිනෝන ගාවට ගියා ප්‍රායසභාවට ගියා මුතේනේ අපි සෑහන ඔට්ටුන වැඩේ කරගන්න මං අපි බුන්දිත්තයි අපි කට්ටියම කියලා ප්‍රායසභාව වරු ගණන් ඉඳලා තියෙන අපිට මෝටර් ගේට් එක ගන්න. හැබැයි අපිට ගන්න බෑ. හේතුව ප්‍රායසභාවය ඒ කියන්නේ අපිට තාම අයිති නෑ. ඉතින් අපි ඔයාලට කියන්නේ පුළුවන් නම් ඒ පුළුවන් නම් අපිට කරන්න මේක. කරලා අපිට මේ අවස්ථාව ලැබලා දෙන්න. මොකද අපි ඉල්ලන්නේ අපි සංවර්ධනය වෙන්නේ නෙමෙයි. ගම සංවර්ධනය කරලා දෙන්න, ගමේ වැටි කරලා දෙන්න. මින් ඉදිරියට ඒ කියන්නේ අවුරුදු 5 යද්දී දැන් අපි කිව්වොත් මේ දිරලා ලබන මාසයේ වලට මේ පාර හදලා දෙනවා කියලා එහෙනම් අපි ගොරුකාරය වෙනවා. මේ පාරවල් හදන හැම පාරක්ම හැම කුඩා වේවක්ම හැම මොන්ඩිසෝරියක්ම හැම ඒ කියන්නේ අපිට ප්‍රාසභාවට යටතේ හැම දෙයක්ම අපි අවුරුදු 5දී අපි ඉවර කරනවා අපේ සැලසුම්. අපි ඒකත් අපි උපරිම 100% කරන්න බැරුව ගියත් 185ට වඩා අපි මේක කරනවා. ඒ කියන්නේ ඒ පොරොන්දු අපි ඔයාලට දෙනවා. ඒකයි බොරු දේවල් මේ ආපහු වෙන කිසිම කතාවක් නෙමෙයි. ඒ කියන්නේ කරන එකත් කරනවා. අපි කතා වෙන්නේ ප්‍රාසභාව කණපිට ගන්න අපි මේක කරනවා. ඒ කියන්නේ හොරු ඉන්න ප්‍රාසභාවය. ගියාම තේරෙනවා අපි ප්‍රාසභාවට බෝකු ගේන්න ගියා වෙල්ලංගිරියට. යද්දි වෙල්ලංගිරියේ බෝකු ගේන්න ගියා බෝකු ඒ කියන්නේ උස්සන මේ චේන් එක ලොක් කරලා මලගෙදර ගිහිල්ලා. අපිට චේන් එක නැතුව අපි හිටියා පැය දෙකක් විතර. ඒක උස්ස ගන්න බැරුව. එහෙම දැන් මලගෙදර යද්දි චතුරාර්ය යනවා. ඒතර අපිට ඒ වැඩේ කියන මාර්ග රස්තාව කරන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට මේක බලේ නැති නිසානේ. අපිට බලේ තිබ්බනම් අපේ ආණ්ඩුවක් ඇත්තේ බලේ තිබ්බනම් අපිට ඒ කියන්නේ අපි ඒවා ඇත්තටම වැඩ නෙමෙයි අපිට. මේ පාරවල් හදන එකේ අපි බොරු අපේ තේරුම වැඩේ ඉවරයි. ඒ කියන්නේ බොරු දැන් අසන් සාදර කතා කරලා අපිට බොරු අපේ බස් ඇසත් එක්ක කතා කරලා තේරුම සෙට් කරලා තියෙන්නේ. හැබැයි මෝටර් ගේට් එක කඩුවා. ඊට පස්සේ අපි ගොඩක් සංවලට ගියා. අපි අත්‍තරම පුවගාල ගම පිටවල මාට අද පට්ට සතුටු. හේතුව මොකද්ද අද සමගි ජන බෙලුවගේ රැස්වීමක් තිබ්බා. නරින් බණ්ඩාර ආවා. එතකොට ප්‍රශස්ති වර්ධන එයාවා. හැබැයි පුවගාල ගමේ කියලා කිසි කෙනෙක් හිටියේ නැහැ. වයසක නන්ද කෙනෙකුයි තව අයියා කෙනෙකුයි යරෙන්ද පුවගාල ගමේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒක මාර සතුටු. ඒ කියන්නේ ඒ විශ්වාස කරලා තියෙනවා අපිව මේ ගමට අපි වැඩක් කරයි කියන එක. ඉතින් ඒ විශ්වාසය අපි අනිත් ගමවලට අපේ අනිත් ගමවලත් කියනවා. ඒක අපි අද අත්දැකීම් දැක්ක හේතුව ඒ කියන්නේ අපි යන්නේ පාර තියෙන්නේ අපේ අසල්වාසීන්ගේ ගෙදරක තිබ්බේ. හැබැයි මේ ගෙදර කට්ටියයි තව දෙන්නෙකු විතරයි ගත්තේ. අනිත් කට්ටිය ගෙන්නුවා කට්ටිය පිටින්. ඉතින් ඒ තරම්ම ඒ කියන්නේ ගමේ කට්ටිය තේරුම් ගන්න තියන්නේ මොකද්ද කරන්න ඕන කියන එක. ඉතින් අපිට ඒකෙම තේරුණා ගම අපිට සම්බන්ධ වී සිටින කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහෝදරයාගෙන් අවසරයි. අපේ ආසන කණ්ඩායම් නායක තරිඳු භාෂණ සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම නීතිඥ මහේන්ද්‍ර සහෝදරයාගෙන් අවසරයි. ගැටලාව කොට්ටාස අපේක්ෂක සුමිත් ධර්මසිරි සහෝදරයාගෙන් අවසරයි. වීරපකුණ කොට්ටාස අපේක්ෂක ජෝන් බෙන්ඩික් සහෝදරයාගෙන් සහ මොහමඩ් අමානුල්ලා සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අපේ බිංගිරි ආසනයේ අනිකුත් සහෝදර මාළඹ කොට්ටාස අපේක්ෂක අපේ දරුවන්ට හොඳම දේ දෙන්නයි නිරතුරුව කටයුතු කරන්නේ. හැමතිස්සම අපි හදන්නේ අපේ දරුවන්ට ලස්සන රටක් හදාගන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. ඉතින් අපිට ඒ පාරට යන්නට පාර වල කපමින් අපේ දරුවන් ණයකාරයන් කරමින් අපේ උපදින දරුවන් පවා ණයකාරයන් කරමින් ඔබව පහුගිය කාලයක් පුරා දින දෙකේ සතියේ දෙකේ පෝලිම් වල හිටවලා තිබ්බ ඔබේ මුදල් අවභාවිතා කරපු දූෂණ දේශපාලන ඉතිහාසයක් පෙරලලා අපේ ජනතාව ගැන හිතන
ජනතාවාදී පාලනයක් මේ රටට ස්ථාපිත කර දීමට ඔබ කර වෑයම් කර මේ රටට ජාතික ජනබලවේග ආණ්ඩුව ලබා දීමට වෙහෙස මහන්සි වුණ ආදරණීය ගැටුලාව සහ වීරපකුණ කොට්ටාස ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ මම කිව්වා වගේ අපි හැමදේම කරන්නේ අපේ දරුවන්ට ලස්සන රටක් හදාගන්න. අපේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ තේමා පාඨය පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. මේ දේ උදා කරගන්නටයි අපි හැම විටම ජාතික ජනබලවේග ආණ්ඩුව සමග එකතු වෙලා ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මේ වෙනකොට අපි සුමිත් සහෝදරයෙක් පාසා ඇවිද ගිහිල්ලා ඔවුන්ගේ තොරතුරු රැස් කරගෙන ඔවුන්ගේ ගැටලු මොනවද කියන දේ අපි මේ වෙනකොට හොයාගෙන තියෙනවා. නාමල් සුදර්ශන සහෝදරයා අපි මේ ගයක් පාසා යනකොට මොවුන්ගේ ගැටලුව ගෙවල් දෙකක් තුනක් කියන්නේ සාමාන්‍යයෙන් ආබාධිත අම්මලා තාත්තලා ඉන්න ගෙවල්, ඒ වගේම ආබාධිත දරුවන් ඉන්න ගෙවල්, වයසක අම්මලා තාත්තලා ඉන්න ගෙවල් හැරෙනකොට අනිකුත් කිසිම කෙනෙක් අහදලා දෙන්නේ. අපේ යන්න එන්න තියෙන පාරවල් ටික, අපේ දරුවන්ට ඉස්කෝලේට යන්න පාරවල් ටික හදලා දෙන්න. ලෙඩ අම්මෙක් තාත්තෙක් ඉන්නකොට, ඒ වගේම ගර්භණී මවක් ඉන්නකොට මේ පාරවල යන්න බෑ. තියෙනවා ලොකු වලවල් යන්න බෑ. ඉතින් ඒ සියලුම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලීම උනේ අපිට මේ පාරවල් අපේ ගම කොහොම හරි සංවර්ධනය කරලා දෙන්න කියලා. හැබැයි ඒ ඉල්ලුවේ මේ රජයේ මුදල් නොවේ. ඔවුන් ඊටාම මහන්සියෙන් දුක් ගැහැට ඉදලා හොයාගන්න මුදල් වලින් තමයි. මොකද මේ බිංගිරිය ආසනය කියන්නේ බත බුලතින් පොහොසත් වෙච්ච ආසනයක්. විශේෂයෙන් මේ ගැටලා වීරපකුණ කොට්ටාස වල ගත්තාම ඉන්නේ කුෂිකර්මාන්තයෙන් ජීවත් වෙන පිරිස්. පොල් ගෙඩියේ වී ටික සාමාන්‍යයෙන් අනිත් කුෂිකර්මාන්තයේ යෙදෙන පිරිස් තමයි අපිත් එක්ක මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඔවුන් ලොකු පෞරක්ෂයේ හිටගත්ත අපේ මේ 76 වසරක් පුරා කරගෙන ආපු දූෂිත පාලනය පෙරලලා ඉවරලා අපේ ජාතික ජනබලවේග ආණ්ඩුව ස්ථාපිත කරන්න. ඉතින් ඔබට හයියක් වීම පිණිස, ඔයගෙම ඔබට නායකත්වයක් ලබා දීම පිණිස පමණයි අපි ජාතික ජනබලවේග අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙලා ඉන්නේ. ඡන්ද පොලට ගිහිල්ලා ඔබගේ වටිනා ඡන්දය, ඔබගේ වටිනා මනාපය ජාතික ජනබලවේගයේ සතුව ලබා දීමට. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. ජය වේවා. ගැටුලාව සහ වීරපකුණ කොට්ටාස සභාව වෙනුවෙන් අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී පැමිණ සිටින පිරිසට වචන ස්වල්පයක් හෝ කතා කරන්නට මොහමඩ් අබනුල්ලා අපේ සහෝදරයාට ගෞරවයෙන් මේ අවස්ථාව ලබා දෙනවා. පැමිණ සිටින පිරිස ආමන්ත්‍රණය කරන ලෙසට අපේ ආරාධනාව පිළි අරන් මෙතෙන්ට පැමිණි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහෝදරයාගෙන්ද, ඒ වගේම අපේ කණ්ඩායම් නායක තරිඳු භාෂණ සහෝදරයාගෙන්ද, ඒ වගේම ගැටලාව කොට්ටාසේ ප්‍රධාන අපේක්ෂක සුමිත් ධර්මසිරි සහෝදරයාගෙන්ද, ඒ වගේම ලක්ෂ්මී සෙව්වන්දි සහෝදරියගෙන්ද, වීරපකුණ කොට්ටාසේ ප්‍රධාන අපේක්ෂක ජෝන් බෙනටික් සහෝදරයාගෙන්ද, ඒ වගේම නීතිඥ අපි හැමෝම දන්නවා අපි හැමෝම එකතු වුණේ එක අරමුණක් නිසා. ඒ කියන්නේ මේ ගම ගොඩ දාන්න ඕන කියන අරමුණෙන්. සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරගන්නට 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේම මධ්‍යම පන්තිය, ඒ කියන්නේ අපේම දුප්පත් ජනතාව නියෝජනය කරපු නායකයෙක් වෙන ගරු අනුර කුමාර දිසානායක අපේ මහා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවා. සහෝදරවරුනි,
ඒ මැතිවරණයේදී අපිට වරමක් ලැබුණා ආසන 159ක් ලබා ගන්නට. ඒ කියන්නේ മന്ത്രിවරුන් 159 දෙනෙක්. ඒක ඇවිල්ලා විශිෂ්ට ජයග්‍රහණයක් සහෝදරවරුනි. එහෙනම් අපේ ජනාධිපතිතුමා පත් වෙලා මාස 6මාරක කාලයක් ගත වෙනවා. අපේ පාර්ලිමේන්තුව පත් වෙලා මාස 3මාරකට කාලයක් ගත වෙනවා. එහෙනම් මේ කාලය ඇතුළත අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් දූෂිතයන්ගෙන් මේ රට බේරාගෙන හොඳ නායකයෝ පත් වෙන නිසා තමයි මෙවැනි තත්වයකට එන්න පුළුවන් වුණේ සහෝදරවරුනි. එහෙනම් මේ ආණ්ඩුව ඇවිල්ලා ගිය මාර්තු 21 වෙනිදා අයවැයක් ඉදිරිපත් කරලා ඒක සම්මත කරගත්තා. ඒ අයවැයේදී අපි මේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ට්‍රිලියන 1.4කටත් එහා ගිය මුදලක් වෙන් කරලා තිනවා මේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන්. ඒ මුදල් ප්‍රමාණය මේ බිම්මට්ටමේ ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න නම් බිම්මට්ටමේ බලය ඇවිල්ලා අපිට තියෙන්න ඕන සහෝදරනේ කියන්නේ දූත වෙලා ඉන්න අපේ ජෝන් බෙනටික් සහෝදරයා. ඒ වගේම ගැටලාව කොට්ටාසයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපේ සුමිත් ධර්මසිරි සහෝදරයා. ඒ සහෝදරවරුන් තමන්ගේ රැකියාව හිටන් තුරන් කරලා මේ ගම වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕන කියන උවමනාවෙන් කැක්කුමෙන් උනෙන් තමයි මේකට බැහැලා ඉන්නේ. එහෙනම් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මෙයාලට සහයෝගයක් දීලා මාලිමාවට කතිරේ ගහලා මාලිමාවේ වැඩක් කරගන්න මේ ගමට. එහෙනම් සහෝදරවරුනි ලබන මේ මාසේ 6 වෙනිදා තියෙන තව දවස් 7යි තියෙන්නේ. මේ 6 වෙනිදා උදේ පාන්දර නැගිටලා අපි හැමෝම අපේ දෙවියන් බැඳලා විනාඩි 2ක් සිතලා බලමු මේ ගම ගොඩ දානවද නැත්නම් ආයෙත් විපක්ෂයකට කතිරේ ගහලා තවත් අවුරුදු 4ක් පිටිපස්සට මේ ගම දාලවනද කියලා. එහෙම සිතලා අපි කතිරේ ගහමු මාලිමාවට. මාලිමාවට ගහන එක තමයි සුදුසු කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මගේ කතාව ටික අවසන් කරගන්නම්. ස්තුතියි. ජයග්‍රහණයක් ලබන ඒ නියත ජයග්‍රහණේ මෙහෙයුම් කරෝ අපේ සුමිත් ධර්මසිරි සහෝදරයාට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. මටම සුබ සන්ධ්‍යාවක් වේවා. මට පැවරී තිබෙන ස්තුති කතාව කිරීමට මත්තෙන් මම අපේ ප්‍රාදේශීය දේශපාලන ගැන ඒ කියන්නේ අපේ ප්‍රාදේශීය සභාව ගැන පොඩි විග්‍රහයක් කරන්න චූටි විග්‍රහයක් වැඩි ගන්න කාලෙ ඉක්ම ගිහිලා තියෙන්නේ. ජාතික දේශපාලන දැන් කතා කරුවා අපේ මෙතන පැමිණි අපේ ළමහා කාත්තාකටු ගමාත්‍ය නාමස්වර සහෝදරයා. ඉතින් අපිට කියන්න තියෙන්නේ පොඩි දෙයයි ඔබට. මොකද්ද? ජය නියතයි ගම අපටයි. අනිවාර්යයෙන් මේ ගම අපට. ඒ කියන්නේ මාලිමාවට. මාලිමාව කියන්නේ ඔබට වෙන කාටවත් නෙමෙයි. මොකද මෙච්චර කාලයක් මේ අපේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ මොකද්ද කරුවේ කියලා ඔබට හොඳට වැටහෙන්න ඇති. ඔබ දකින්න ඇති. ඔබ අත්දැකලා ඇති. මොකද අපි මේ දවස්වල අපේ කැන්සර් ව්‍යාපාරය සම්පූර්ණ ඉවරයි. අපි ගම් වලට යද්දී ගම් වල මිනිස්සු අපිට මෙච්චරයි කියන්නේ. අපේ පාර හදලා දෙන්න. අපේ පාර හදලා දෙන්න කියන කතාව විතරයි කියන්නේ. වෙන කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. 3-4 දිනකට අමතරව සියලු දෙනා ඉල්ලුවේ අපේ පාර හදලා දෙන්න. ඒ කියන්නේ ඒ මිනිස්සු මෙච්චර කල් අවුරුදු ගාණක් ඉඳලා පාර හැදුවා නම් අපෙන් පාර ඉල්ලන්නේ නැහැ. ඔබගේ ඒ පාර අපි අනිවාර්යයෙන්ම හදලා දෙනවා. ඔබේ යක්දල් පහසුකම් අපි හදලා දෙනවා. මොණ්ඩි සූර්ය එතකොට ඔබගේ පාසල ඔබගේ දේවස්ථානයේ අපිට අයිති තියෙනවා. එතකොට සුසාන භූමි වැව් අමුණු කුඩා වැව් ඒ සියලු දේ අපේ මේ අවුරුදු 4ක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. අපෙන් අහද්දී අපි කියන්නේ අපි පොරුන් දෙන්නේ පෞද්ගලික දේවල් අපෙන් බලාපොරොත්තු වෙන්න එපා. හෙල්මට් එකක් නැතුව ගියා කියලා පොලිසියෙන් ඇල්ලුවා කියලා අපෙන් ඉල්ලන්න එපා. අපි ඒවා දේවල් කරලා දෙන්නේ නැහැ. අපි ඒවා කියලා තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට අපි හැමෝටම ඡන්දෙ දුන්නත් නැතත් අපි ඒ දේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ බොරු දේවල් කියලා අපිට ඡන්ද ගන්න ඕනේ නැහැ. වෙන ඉස්සර හිටපු දේශපාලනඥයෝ අපි වෙනස්. අපි දේශපාලනඥයෝ අපි ඔයාලා හා සමානයි. ඒ නිසා අපිට පොලිසිය සම්බන්ධතා නැහැ. ඒක ලැජ්ජෙන් දෙන්නේ අපි සම්බන්ධ ඇති කරගන්නෙත් නැහැ. මොකද එයාලගේ රාජකාරිය කරන්න දීලා අපි කරන්නේ අපේ යුතුයකම. ඒ කියන්නේ ඔයාලා අපිට ඡන්දයක් දෙනවා. අපි විශ්වාස කරලා අපේ පක්ෂේ විශ්වාස කරලා ඒ විශ්වාසය අපි රකින්නවා. කොහොමද රකින්නේ? ඔබගේ ගම සංවර්ධනය කරලා. දැන් මට අයිති ගැට්ලාව කොට්ටාසේ අවුරුදු 4ක් ඇද්දී අපි කතා කරලා තියෙන්නේ අපි අනිවාර්යයෙන්ම 180ට අපි සංවර්ධනය කරනවා. ඒ වගේකින් මම විතරක් නෙමෙයි අපේ සහෝදරවරු ඉන්නවා අපේ කොට්ටාස මට්ටමින්. මේක මම තනියෙන් ගන්න වැඩක් නෙමෙයි. හැමතැනම ඉන්න චාන්සේකර ඉන්නවා, පීබී මාමා ඉන්නවා, තව අපේ මෙහෙන් ඉන්නවා අපේ වසන්ත අයියලා ඉන්නවා. හැමතැනම අපේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය තමයි මේකේ වාක්‍යෙම ගන්නෙ. මම විතරක් මෙතන මම නෙමෙයි. මම පොරක් නෙමෙයි.
පොරවල් ඉන්නේ බිම. ඒ බිම ඉන්න කට තමයි වක්කීම තියෙන්නේ. ඉතින් ඒ වක්කීම අපි යාලට දෙනවා මේකේ. නැත්තම් මට තනියම මේ ගම කොට දාන්න බෑ. මොකද මෙච්චර කල් මේ ගම ගොඩ ගියේ නැත්තේ ඒ නිසයි. මොකද മന്ത്രിවරු එයාලා සේරම බදාගත්තා. බදාගෙන එයාලට බෝක්කුවක් හැදුවත් එයාලා එකකින් ගාණක් ගන්නවා. හැබැයි කට්ටිය එකතු වෙලා කිරුත් ගාණක් ගන්න බෑ. ඒ නිසා එයාලා කට්ටියව සම්බන්ධ කරගත්තේ නැහැ. මේක මින් ඉස්සරහට අපි කරන්නේ ගමේ ඉන්න සියලු දෙනා මේකට සම්බන්ධ කරගන්නවා. ඒක නිසා කිසිම කෙනෙක් මේ ගැන හිතක් හිතන්න එපා. සමහරව අහනවා විශ්වාස කරන්න පුළුවන්ද කියලා. විශ්වාස කරන්න. ඒ කියන්නේ මාව විශ්වාස කරුවොත් පක්ෂ එකයි දෙකම. මොකද අපි පක්ෂයට බැඳිලා ඉන්නේ. ප්‍රතිපත්තියකට බැඳිලා ඉන්නේ. අපි ප්‍රතිපත්ති කඩන්නේ නැහැ. මොකද මෙතනට අපි තෝරගත්තේ මට එන්න කියලා මම මේකට ආවේ නැහැ. මාව තෝරගත්තේ අපේ දේශපාලන ප්‍රවහන ඒකෙන් තෝරගෙන තියන්නේ. ඒ මොකද අපි මේකේ දූෂණය, වංචාව, හොරකම, මැරකම අපේ නැහැ කියලා දැනගෙන අපි මේකට අරන් තියන්නේ. ඒ අරගත්තු නිසා තමයි අපි මේකේ ඉන්නේ. මේ අපේ බිංගිරිය ආසනින්න අපේක්ෂකවරු කවුරුවත් මේකට සම්බන්ධ මොනවාට දෙකට සම්බන්ධ කිසි කෙනෙකුට දෙන්නේ නාම යෝජනා බාරගන්නේ. ඉතින් ඒ විශ්වාසය ඇතුව තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. තව දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ කියන්න තියෙන එකම දේ ඔබ දෙන ඡන්දයට අබමා රේණුකවත් අහිතක් හිතන්න අපි ඔබ දෙන්නේ ඔබගේ ගම හදන්න නම් අපි ඒ දේ කරනවා. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙතරින් එහාට හිතන්න එපා මේකේ අපි බෝක්කුවකින් පොඩි කොන්ක්‍රීට් ටිකක් දාලා තව මොකක් හරි බල්බයක් දාලා කිසි 7-5ක්වත් ගන්න අපිට අවස්ථාවක් නැහැ. මොකද අපි ඒ තැන නෙමෙයි ඉන්නේ. අපි පැය ගණන් ප්‍රායසභාවේ ඉඳලා තියෙනවා. මොකද අපිට දැන් ආණ්ඩුව ඇවිල්ලා මාස 4-5ක් විතර එනවා. හැබැයි සමහරව අපෙන් ඇහුවා ජනාධිපති ඉන්නවා, කැබිනට් එකක් තියෙනවා, ඇමතිවරු ඉන්නවා. ඇයි ඔයාලට බැරි ප්‍රායසභාවේ තියෙන දේවල් කරලා දෙන්න? ඇයි පාර හදලා දෙන්න බැරි? ඇයි බොරු දාලා දෙන්න බැරි කියලා. ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. ඇත්තටම බෑ. මොකද ප්‍රාදේශීය ඉන්නේ ඒ ඉස්සර හිටපු කට්ටියමයි. එයාලා තාම වෙනස් වෙලා නැහැ. අපිට ඒකයි අපි කියන්නේ අපිට බලය දෙන්න, අපිට මේකේ අයිතිය දෙන්න, අපි මේක වෙනස් කරන්න. අපි හැමදෙස්සෙම කතා කරන්නේ බෙන්නිකයේ මේ අනිත් පැත්ත ගහලා හරි මිනිස්යන්ට සෙතක් වෙන ප්‍රාදේශීය හදන්න ඕන. ඒක වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. මොකද මෙච්චර කල් ඉඳලා තියෙන ඉඳපු කට්ටිය කෙරුවා නම් අපෙන් කවුරුවත් පාර හදන්න කියන්නේ නැහැ. බෝක්කටයක් ඉල්ලන්නේ නැහැ. අපි මේ පාර වලට බෝක් ගෙන්න ගියා. බෝක්කු නෑ. ඉතින් බෝක් ගහන්න අඩුම තරමේ ප්‍රාදේශීය බෝක්කුවක් ගහන එක අච්චුවක් නෑ. දැන් අවුරුදු ගාණක් මේ දේශපාලනය කරලා අඩුම තරමේ බෝක්කු අච්චුවක් තියෙන්න බෑ. ඉතින් බෝක්කු අච්චුවක් නෑ ප්‍රාදේශීය. එතකොට එයාලා ඒක කොමිස් මුදල්වලට තමයි ගන්නෙ. ඒ අරගෙන තමයි එයාලා ඊට පස්සේ එයාට ඒක ගන්නේ නීතියට. ඒ කියන්නේ කිසිම නීතියක ඇදලක් නෑ මෙතන. නීතියට හරි ඒ කියන්නේ ඒ ක්‍රමවේදයට අපි අනිවාර්ය මේ අඩුපාඩු සේරම ප්‍රාදේශීය තියෙනවා අපි සපුරනවා. ඒ දේවල් කරනවා. ඊට පස්සේ ඔබට අවශ්‍ය කරන විදිහට ඒ අවශ්‍ය පහසුකම් සැපේ. අපි ලයිට් දාන්න දැන් ගැටලුව කොට්ටාසේ ලයිට් දාන්නවත් මේ මාස 7ටම දෙපාරයි ආවේ. ලයිට් 14යි දුන්නේ. 14කට පුළුවන් ද ඒක වසමකටවත් දාන්න. එහෙම දාන්න බෑ. මොකද ඒ තරම ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. වෙන් කරලා නැහැ. ඉතින් ඒක නිසා දැන් ගමක පාරවල් කීයක් තියෙනවද? එක වසමක පාරවල් කීයක් තියෙනවද? මෝටර් කේටරේ එක දවසක දෙනවා. ඒ වගේම පුවක් ගහකට ගමේ ඉන්න ජනතාව මම වෙනුවෙන් ඇත්තටම ස්තුතියි. ඒ කියන්නේ මේ ළඟදී කාරණාවක් නිසා මට ආඩම්බරයක් අපේ ජනතාව ගැන, අපේ පුවක් ගහන කට්ටිය ගැන. ඒ කියන්නේ මම වෙනුවෙන් ඉන්නට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ මෙතනට පැමිණි සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙමින් මහේෂ්ගේ බොහොම ස්තුතියි. කෙමින් මගේ වචන අවසන් කරන ස්තුතියි. ඔබ සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
කිව්වල ගහන්නකෝ. දැන් තා ජයලා කියන්නේ. ඒ ජය වේවා. ජය වේවා දෝ. සභාවේ නව මන්ත්‍රී සුමිත් ධර්මයේ සහෝදරයන්ගේ අවසරයි. ඒ වගේම එතුමාගේ අම්මා තාත්තා බිරිඳ ඇතුළු ඥාතීන් සියලු දෙනාගෙනුත් ඒ වගේම ඔහුගේ මිතුරන් ඒ වගේම පක්ෂීය මිතුරන් ඒ වගේ මේ අවස්ථාවට අවුට වටපිටින් හැමදෙනින්ම සම්බන්ධ වෙලා මේ අවස්ථාවට නියෝජනය කරන ඔබ සියලු දෙනාගෙන්ම මට අවසරයි. මම මේ අවස්ථාව ගන්නේ විශේෂ දෙයක්. මගේ දැන් තුන් හිතකවත් හිතේ තිබිච්ච අදහසක් නෙමෙයි සුමිත් ඡන්දයකට එනවා කියන එක. මොකද පුංචි කාලේ ඉඳන් දේශපාලනය කළා. ඉස්කෝලේ යන කාලෙත් කළා. සාමාන්‍ය පෙළ පන්තියෙන් පැනලා ඇවිල්ලත් කළා. නේද? පෝස්ටර් ගැව්වා මුවා ගානේ රෑ නිදි මරාගෙන එහෙම දේශපාලනයක් කළා විවිධ පක්ෂවල නේ. ඒ කාලේ අලියා කිව්වොත් වෙන දෙයක් කතා කරන්න බෑ. මම පෙරමුණේ මිනිහෙක්. නේද? අපි පුටුවේ බුලත් කොලේ පස්සේ ඒ වෙද්දී අලියා කිව්වොත් කතා කරන්න බෑ. අපි දෙන්න එකට හිටියේ පන්ති මරා ගන්නවා. එහෙම දේශපාලනයක් කරගෙන ආවා. ඇවිල්ලා අපේ තියෙන ආර්ථිකයත් එක්ක එකතු වෙලා අපි ඔය කියන ඔය රට කතා වලට ගිහිල්ලා ඇවිල්ලා මිනිස්සුත් එක්ක බොහොම සුහදව ඉස්කෝලේ කාලේ ඉඳන්ම වැඩ කරගෙන ආවා. ඒ කරගෙන ඇවිල්ලා ඕනම තැනකදී අව්‍යාජව ඉදිරිපත් වුණා. ඕනම තැනකට අව්‍යාජව ඉදිරිපත් නැක මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝම සාක්ෂි. පොඩි අය ලොකු අය හැමෝම දන්නවා අව්‍යාජව ඉදිරිපත් නැහැ. ඒ කියන්නේ බොරුවට නිකන් ලකුණක් දාගන්න ගියේ නෑ. මලගෙදරක උනත් යන්න බැරි වුණොත් දානේ දවසේ හරි මගේ ක්‍රමයක් තියෙනවා කොහොම හරි දවසක ගිහින් එනවා. හැබැයි සුමිත් කැමති නෑ ඒ වැඩේට. එක උදව්වක් හරි කරන්න බැරුව ගියොත් ඒ මලගෙදරට යන්න පොඩ්ඩක් අදිමදි කරනවා. يعني එහෙම යන්න බෑ කියලා. එහෙම කෙනෙක්. එහෙම තමයි මේ වටපිටාව හදාගෙන ආවේ. ඉතින්නේ අපි දැන් අයලා එක්ක මේ ගමේ අයත් එක්ක එකතුලා සංවිධානයක් බිහි කරලා ඒ හරහා ලොකු වැඩ කොටසක් ගමේ කරන් ඉන්නකොට කාලයක් යනකොට අර එක්සත් ජාතික පක්ෂය කියන තැනින් පොඩ්ඩක් වෙනස් වෙලා ගෝඨාභයට දෙන්න ඕන කියලා රට ඉන්න කාලේ කතා කරලා එයාටත් දීලා බලලා මොකද මේ අපේ ප්‍රදේශය
මේ පැත්ත මුකෙන් හරි ගොඩ යන්න ඕන කියන තැන ඉඳලා මට කිව්ව දවසක් රසූ මම මාලිමාවට ඡන්දෙ දෙනවා කියලා. ඡන්දෙ දෙනවා කියද්දිම සතා අඳුරන මම කිව්වා උඹ ඔතනින් ඉතුරු වෙන්නේ නැහැ. උඹ ඔතනින් එහාට ගෙනියනවා. උඹ යන්න එපා. උඹ ඡන්දෙ දීලා ඉඳපන්. මම මේ කියපු කතාව කියන්නේ. ඡන්දෙ දීලා ඉඳපන්. මොකද මම සතාව අඳුරනවානේ. මේකට බැස්සට පස්සේ මිනිහට ගෙදර වැඩ මතක නැතුව යනවා. ඊට පස්සේ එතනට තමයි ඔළුව යන්නේ. ඒ වැඩේ කරගන්න එපා. ගෙදර අයට කිව්වා ඡන්දෙ දෙන්න කියලා. මාලිමාවට දීපන් මම නම් කිව්වා මම නම් දෙන්නේ රණිකට. ඒ වෙලාවේ මේ ඇත්ත කතා යන්නේ. මම මාලිමාවට දෙනවා බං මම මොනවත් කරන්නේ මම මෙහෙමයි. නමුත් ටික මේකත් එක්ක එකතු වුණා මේ ක්‍රමෙත් එක්ක එකතු වුණා. ඒ වැඩවලට සම්බන්ධ වුණා. අව්‍යාජවම ඇත්තටම ඉදිරිපත් වුණා. අපිටත් නවත්තන්න බැරි වුණා. එහෙම ගිහිල්ලා ජනාධිපතිවරණෙත් බොහොම වැඩ කරලා ඉන්පසු මහමැතිවරණෙත් වැඩ කරලා පක්ෂයෙන් උනත් මොන හරි වැරද්දක් යනකොට කෙලින් කතා කරුවා මේ මිනිස්සයා. එහෙම කරලා අවංකව කරද්දි ඔයාලට හිතුණා මේ මිනිස්සයා සුදුසුයි කියලා. මම හිතන්නේ මම අර මුළු සෙනගක්ම කැමති වෙච්චි මේ රක්නට ආවේ. ඒ ඇවිල්ලා ඊළඟ මම ඔගේ මූදල බහිනවා නම් පීනන්න අවුලක් නැහැ පීනමු ඕන වෙලාවක අපි ඉන්නවා. එහෙම කියලා ඔයාලේ අද ජයග්‍රහීව ඉවර කරන්න පුළුවන් වුණා. ඒකට මේ හැමෝම සාක්ෂි කියන්නේ බලන් හිටියා නෙමෙයි. ඒ හැමෝම සම්බන්ධ වුණා. මේ ගෙදර අය අම්මා තාත්තා විශේෂයෙන්ම ශානිකා මේ බර දරාගෙන ඒක දරන්න බැරුව සමහරවිට අපිත් එක බැන නේද අපිත් බැන ඒක මෙව කරගෙන නැන්දා මාමා නිහඬව හිටියා මොනවා වුණත් ඒක අපිත් එක බයිනවා අපිත් බයිනවා එහෙම වෙවි ගෙදර පීඩනේ දරාගෙන මේක කළා අවංකව කළාම කොයි වෙලේවත් වෙන්නේ නැතු. ඒ අවංකක මේ ප්‍රතිඵල තමයි මේ විඳින්නේ. ඔයගොල්ලොත් අවංකවම කැප වුණා මම අපේ අපේක්ෂිකාව විදියට ඉදිරිපත් වෙච්ච අපේ නංගි මේ අපේ චූටි නෝනා දෙව්වන්දි. ඇත්තටම මේ ඔයාලගේ මං හිතන්නේ මේ 13 දෙනාගේ පුජවන. මෙච්චර කැප වෙච්චි අමනුල්ලා ගැන නෙමෙයි මම කියන්නේ ගෑනු කෙනෙක් විදියට කාන්තාවක් විදියට. මෙච්චර කැප වුණේ නැහැ. ඇත්තටම ඒ හරියට ඒක සම්බන්ධ වුණා. අවංකවම සම්බන්ධ ආඹ කරගනින් කියන තැන හිටියේ නැහැ. එතුමියටත් බොහොම ස්තුතියි. ඒ වගේම වැඩ දාගෙන මේ ජීවිතේ අල්ල ගන්න පුළුවන් මිනිහ නෙමෙයි ඩියුටි කියන්නේ. වෙල් වැඩ කාලේ. මේ වැඩ නැතුව මේ කාලේ පුරාවටම විශාල සේවා පක්ෂයට සම්බන්ධයි. මේ යාන්ත්‍රණය හදාගන්න මේක සම්බන්ධ කරන්න මොකද අපි පක්ෂයට ගැන අපි කතා කරන්න අපි දන්නේ නැහැ. අපි පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙච්ච අය නෙමෙයි. අපි යාළුවෝ විදිහට සම්බන්ධ උදව් කරපුවා ඒ පක්ෂ පැත්තෙන් වෙන්න ඕන යාන්ත්‍රය හදලා ඒ අවශ්‍ය තැන් සම්බන්ධ කරගෙන ඒ කරපු දෙයට මම මේ කරන්නේ ස්තුති කතාවක් සුමිත් වෙනුවෙන් ඒ පක්ෂයට සම්බන්ධ පොන්ජෝනා එතකොට චමින්දයි ඇතුළු එයා සම්බන්ධ වුණු සියලු දෙනාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේකෙදි ಜಾති කුල ભેද බැලුවෙන්නේ නැතුව බොහොම සුහදව වැඩ කරපු මිනිහෙක් විදිහට ජස්මින් එක එකතු වෙලා එහෙ කාර්යාලේ දාලා තමයි බැනුම් අහන්න ඇති සමහර ඥාති බනින්න ඇති නේද සුමිත් අපිට නොකියුවට අර නේද විවිධ පීඩන එන්න ඇති ඇයිම මෙහෙම කරන්නේ කියලා. නමුත් ඒ ගැන විශ්වාසයෙන් ඒ කරපු සේවයටත් එතුමටත් ස්තුතියි. ඒ අවස්ථාවවල කිසිම කරදරයක් වෙන්නේ නැතුව ඒ කටයුත්ත එක සාර්ථකව කරගන්න. ඒ වගේම මේ ගම්වල හිටපු නියෝජිතයෝ මම හිතන්නේ කොට්ටාස් සභාව විදියට නැතත් යම් කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ සම්බන්ධ නම් වලින් නොකියුවා ඒ සියලුම දෙනාට ඒගොල්ලෝ තමයි මූලික බර ඇද්දේ. සුමිත් ගිහිලා සම්බන්ධ වුණේ එයාලව මුලින් සම්බන්ධ වෙලා ඒගොල්ලොත් එක්ක යාන්ත්‍රණය හදාගෙන ඒ සියලුම දෙනාව සම්බන්ධ කරගෙන ගම් ඇතුළට සම්බන්ධ වෙලා ගම් වල පුරුක් විදියට ගිහිල්ලා එහෙම ගත්තු ප්‍රතිඵලය තමයි මේ ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මම ආයෙත් කියනවා සුමිත්ලාගේ හදපු සංවිධානයේ ඒකේ ශක්තියත් එක්ක ඊට පසුව ගොඩනගපු සම්බන්ධ මම හිතන්නේ බෝගොඩයාගම පැත්තට සම්බන්ධ තිබෙන්නේ නැහැ නේද? ඒ සම්බන්ධ ආදාන සම්මතය මල්ලිලා දෙන්න මම හිතන්නේ මෙතන නැහැ. ඒ ආනන්දය මෙතන නැහැ. ඒගොල්ලෝ මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒ සියලු දෙනාම එක්ක සම්බන්ධ වෙලා නම් නොකීවට තරහ වෙන්න එපා. හදිස්සිය කරන්න කියපු කතාවක් මම මේ පොදුවේ ස්තුතියක් කරන්නේ. ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අවදානම දරාගෙන රැස්සියෙන් තියන්න
තමන්ගේ ගෙදර දීපු හැමෝටම ස්තුති. අවදානමක් තිබ්බනේ මම. අවදානමක් තිබ්බා. පැහැදිලි අවදානමක් තිබ්බා. මොකද ඒක දරාගෙන නෑ මේ දිනනවා කියන තැන ඉඳගෙන ඕනම අවදානමක් දරාගෙන අවස්ථාව දීපු හැම දිනාටමත් ස්තුතියි. ඒ වගේම මම වගේම අපිට ඡන්දෙ දෙන්න බැරුව ගියත් එළියෙන් සම්බන්ධ වුණු ධනුෂ්ක එතකොට අපේ කසුන් මල්ලි ඒ වගේම මේ ඉන්න අවට පිරිස මේ කාටවත් ඡන්දෙ දෙන්න බෑනේ. නමුත් මේ යාළුකමත් එක්ක ඥාතිකමත් එක්ක මේ තියෙන බැඳීමත් එක්ක එකතු වෙලා මේ සටනේ මේ ඡන්දේ මේ අවසානයක් වෙනකම්ම කටයුතු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. දැන් තමයි අභියෝගේ තියෙන්නේ. අපිට තාම අවසාන ප්‍රතිඵලයක් ලැබිලා නැති වුණත් ප්‍රතිඵලයේ මහා සුබදායකයක් නෙමෙයි පැහැදිලිව කතා කරොත් නම්. එතකොට අපිට එකතු වෙන්න වෙනවා. අපි නිරන්තරයෙන් කතා කරපු දෙයක් තියෙනවා. මෙතනින් එහාට අපිට සුමිත්ට තව ශක්තිය දෙන්න වෙයි නේද ගන්නේ? අනිවාර්යයෙන්ම. අපි අතරේ යම්කිසි සම්දානයක් ගොඩනගන්න වෙයි. පක්ෂයේ පැත්තේ චමින්දයලා පොඩිවනමාලා බලයි. ඔයගොල්ලෝ මේ පැත්ත බලන්න. නමුත් මම අද කියනවා මම කලින් කියපු කතාවක් මේ දැනුත් කතා වුණා. අපි සුමිත් ධර්මසේන පුළුවන් මට්ටමින් ඒකට පක්ෂය උදව් කරයි. ආණ්ඩු පක්ෂය ආවොත් එහෙමයි. විපක්ෂයේ හිටියත් යම්කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි. නමුත් අපි මේ එකතු වෙච්ච මිනිස්සු විදියට එකතු වෙලා අපි දෙයක් කරන්න බලමු. හදමු. මම ඉල්ලීමක් කරනවා අද වැරුණත් ළඟදීම මේ දේශපාලනික ඒ තියෙන ඒ නීති අනුකූල කටයුතු අවසන් වුණාට පස්සේ අපි හදමු සුමිත් ධර්මසිරි පදනම. අදලා ඒ හරහා පක්ෂයේ වැඩවලට අමතරව ඒ වගේ ඒවා කඩාගෙන යන විදිහට නෙමෙයි. ඒවා ඇතුලේ ඉඳගෙන මිනිස්සුන්ට පුළුවන් සේවයක් කරන්න අවස්ථාව ගමු කියන ඉල්ලීම කරමින් කවුරු හරි අමතක වුණා නම් මට සමා වෙන්න. මේ හතරෙම මේ ගැටලාව මකුල්ල මොකුණ තුනමනේ මොලේඩිය මේ කොට්ටාස තුනේම සියලුම දෙනාට මේවෙන් ඡන්දයක් දීපු කෙනෙක්ව බයිසිකලේ හරි තියාගෙන යන්න උත්සාහ කරපු කෙනෙක් මෙහෙම ඉන්නවා මෙයාට එන්න විදියක් නැහැ කියලා කෝල් කරපු නේද? එහෙම නැත්නම් කෝල් එකක් දීලා අනේ මට යා ගන්න විදියක් නැහැ මාව ගෙනියන් දාපන් කියලා කියපු. එහෙනම් මෙතන මෙහෙම එකක් තියෙනවා මේකක් කොහොම හරි දාගමු කියලා කියපු. වචනකින් හරි උදව් කරපු ඒ කාඩියකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි. මේක මෙතනින් ඉවර නෑ. මේක පටන් ගන්නමක්. අපි මේ සමග හොඳ පැහැදිලි යහපත් ගමනක් යමු. ඒ වගේම සුබ පතනවා සියලුම දෙනා වෙනුවෙන් සුමිත් ධර්මසිරිට ජයෙන් ජය මේවා අනාගතයේ සුබම සුබ වේවා කියලා. මෙසසි මගේ හොඳ කතාවක්. එහෙනම් මේ බලෙන් කතා කරනව නෙමෙයි සතුට වැඩිකමට යමක් කියන්න ඕන කියලා මටත් හිතුණා නිකන් ඇත්තටම. ඒකේ සතුටේ වැඩිම සතුට ලබන්නේ මම. හේතුව මේ සුමිත්ව චමින්ද ඉන්නවා මෙතන සාක්ෂි. චමින්ද තමයි ගැටලාව කොටස් බාරව හිටියේ. මම තමයි සුමිත්ව ඉදිරිපත් කරන්නේ මේකට චමින්ද වල මතකයි නේද? මම තමයි සුමිත්ගේ නම යෝජනා කරන්නේ. යෝජනා කරන්නේ මම නාතර දිස්ත්‍රික්කයේ ඉන්න මොකද විධායක සභාවක් කියලා කෙනෙකුට. මම දැනගත්තා සුමිත් මල්ලේ රසා හරියට හරි. රසා කියන්නේ සහෝදරයා. රසා හරියට හරි. මේකේ අපිට ගමන්ක නායකත්වයක් දෙන්න මිනිහෙක් ඕන වුණා. ඒතර මුස්ලිම්ද එහෙම නැත්නම් වෙන දෙයක් තිබ්බේ නැහැ. තිබ්බේ මනුස්සත්වය විතරයි තිබ්බේ. සුමිත් හැමදාම හිටියයි මනුස්සත්වේ නාමයෙන් හිටියා. මම පළමු කොටම ඒ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් ස්තුතිවන්ත වෙනවා. සුමිත් වගේ දරුවෙක් මෙතෙන්ට ගෙන එන්න අපිට උදව් වීම පිළිබඳව. විශේෂයෙන්ම ඒ බිරිඳ ලොකු කැපකිරීමක් කරා. ඒ නිසා මම හිතන්නේ මේක තමයි විශේෂත්වය. සුමිත් මේක ලොකු අභියෝගයක් අපි ජයගත්තේ. අද සමස්ත ප්‍රතිඵලය ගත්තාම කවුද අපේ වැඩිහිටි සහෝදරයා සමස්තය ගත්තාම හරි අමාරු ලොකු අභියෝගයක් අපි ජයගත්තේ. ඒ නිසා මම හිතන්නේ අපි ජයගත්තා. ඒ ජයගත්තේ ඔබේ මනුස්සකම සහ මේ ඔබේ මනුස්සකම තමයි ඇත්තටම ජයගත්තේ. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබට යම්කිසි ලොකු වගකීමක් තියෙනවා මේ සියලු දෙනා වෙනුවෙන් මම හිතන්නේ. මාර ගන්නේ බින්ගිරේ කොට්ටා සමස්ත ප්‍රතිඵලය බලපුවාම ඔබ ඇත්තටම ඉහළින්ම මේ මිනිස්සු රඳවා තැබුවා. ඒ හින්දා අපි හැමදාමත් ඔබත් එක්ක ඉන්නවා. ඔබ අපේ නායකයා. ඔබ තමයි අපේ නායකයා. මේ කොට්ටාස් නායකයා ඔබ. මම සුබ පතනවා සියලු දෙනාටම. ආර රසා කිව්වා වගේම සියලු දෙනාටම කිව්වත් උට්ට ගන්න පුළුවන් කෙනෙක් නේද බැරුව ගියා. හැබැයි නංගි සහායකේ නැත්තම් මට එතෙන්ට බෑ. එයා පට සහායකයක් දුන්නා. බොහොම ස්තුතියි. මම වෙනුවෙන් ඒ කියන්නේ මට මේකට සතු පහක්වත් දෙන්න කියන්නේ
ඒ කියන්නේ කෑම එක පවා මට වියදම්ගෙන ඒ කියන්නේ ඒක හිතන් බාරගත්තා. ඒ කියන්නේ මට මේකේ නැති වෙච්ච දෙයක් නෑ. ඒක නිසා සියලු දෙනාටම මම වෙනුවෙන් කැපෙච්චි අපේ මාර පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මට ඇත්තට මාර දේ උදව් කරුවා. ඒ කියන්නේ මම මොකක් හරි කරුත් මල්ලි මෙහෙම කරන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ මම සමහරවිට මට මල පයින්නවා. අමාරු දේවල්වලට. එතකොට පස්සේ ඉඳගෙන මල්ලි ඔක්කොම කරන්න එපා කියලා. ඒ කියන්නේ එහෙමවත් මාර ආරක්ෂා කරුවා. ඒ කියන්නේ ඒ විදිහට මට මෙහෙම සපෝට් එක දුන්නේ සියලු දෙනාටම ස්තුතියි බොහොම ස්තුතියි. ඉදිරියට ඔයාලගේ මොනවද තිබුණත් මම ඔය ඒ කියන්නේ පොදු දේවල් වලට මම කැපෙනවා කියන එක කියමින් සියලු දෙනාට බොහොම ස්තුතියි. විද්‍යා පරිශ්‍රමවල මාතෘභූමියේ කාර්ය සහ කාර්යතවල සීලව ව්‍යාප්තවාදී විලාසික සමාජවාදී ජනතාවේ ආන්දෝලන රස්තාවලද සහ නීතියට අනුකූලව අවංකව උපන්න බවද ශ්‍රී ලංකා ජනතාවට පක්ෂපාතී වන බවද මාගේ උතුම් ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රාන්තික සමාජවාදී ජනතාවේ ආන්දෝලන රස්තාව ආරක්ෂා කොට අනුමත කරනවා. गौरव भूमाय प्रकाश